අයිබෝන් පුතේ. හරි අපි එහෙමනම් ක්ලාස් එක පටන් ගමු. හරි. එතකොට අපි ඔයාලට ගොඩක් අයට කවද්ද 20නේ විද්‍යාව තියෙන්නේ. ඒක 20ට කලින් අපි ඊට අද දවසේ ඊපස්සේ හෙට සහ අනිද්දා කියන දවස් තුනේම අපි රාත්‍රී 8ට 8 ඉඳන් 10 විතර වෙනකල් 9:00මාර 10 විතර වෙනකල් අපි පාඩම් ටික ඔක්කොම ටික මතක් කරගමු. අපිට පාඩම් තියෙනවා 14ක්. පාඩම් 14ක් තිබුණාට ඔක්කොම අපිට ප්‍රශ්න එන්න පුළුවන් විදිහේ පාඩම් ටික ඔක්කොම ටික ඉක්මනට මතක් කරගමු මේ දවස් ටිකේ. ඒකට ඔයාලට විභාගෙට හොඳට මුහුණ දීලා හොඳ ලකුණකට යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපි ප්‍රශ්න එන සියලුම පාඩම් වලට ගැටලු සහිත තියෙන ඔක්කොම කොටස් ටිකයි ඔක්කොම ටික අද හෙට සහ අනිද්දා කියන දවස් ටිකේ අපි සාකච්ඡා කරලා ඉවර කරමු. අපි පොඩ්ඩක් හරි මදි වුණොත් වෙලා ඉරිදා දවසේ ටිකක් වැඩිපුර කරලා සියලු පාඩම් ටික අපි සාකච්ඡා කරමු. උතර අද දවස් මම බලාපොරොත්තු වෙන්නේ භෞතික විද්‍යා පාඩම් ටික ඉවර කරන්න. භෞතික විද්‍යාව යටතේ ඒතර නිව්ටන් නියම පාඩම, ඝර්ෂණයේ පාඩම, සරල රේඛී චලිතයේ පාඩම තියෙන පළවෙනි වාරෙට, දෙවෙනි වාරට දාලා අර බල සම්ප්‍රයුක්තය, බල පූරණය ඔන්න ඔය කාරණා හරිය තමයි කතා කරන්න තියෙන්නේ. හරි. එහෙනම් පුතේ අපි වැඩි කතා නැතුව ඉක්මනට පාඩම පටන් ගමු. ඒතර ඉක්මනට අපි මේ ටික මතක් කරගෙන යමු. මතක් කරගෙන යමු කියන්නේ පාඩම් ටික මතක් කරගෙන මම ඔයාලට පේපර්ස් ටිකක් දැම්මා. ඒ පේපර්ස් වල අපිට එන්න පුළුවන් විදිහ ඒ කියන්නේ දැන් ගොඩක් කලාවට වලට කෙටි ප්‍රශ්න නම් ලොකු අමාරුවක් නෑ පුළුවන් කරගන්න. එන්න පුළුවන් විදිහේ රචනා ප්‍රශ්න ටික ඒ අදාළ පාඩමක් ඉවර කරලා එන්න පුළුවන් විදිහේ රචනා ප්‍රශ්න ටිකත් අපි ඒත් එක්කම සාකච්ඡා කරගෙන යමු. එතකොට අපි මුලින්ම නිව්ටන් නියමයි, ඝර්ෂණයයි, සරල රේඛී චලිතයයි. ඒ ටිකේ තියරි කොටස් ටික මතක් කරලා අන්තිමට එකකින් එන්න පුළුවන් අර පේපර්ස් තුනක් දැම්මනේ මම. ඒ පේපර්ස් තුනට දාලා රචනා ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යමු. රචනා ප්‍රශ්න මේ පාඩමට දාලා රචනා ප්‍රශ්න ටික බලමු. හරි. එහෙනම් පුතේ පාඩම් පටන් ගමු. නිව්ටන් නියම. දැන් ඔන්න සමහරට මතකත් ඇති. දැන් ඔන්න වෙන වෙන විෂයන් වලට පාඩම් කරලා මුළු ඔළුවේ මතක නැතුවත් ඇති. ඔන්න දැන් අද ඉඳන් ඔන්න ඔයාලට ලේසි පහසුවක් වෙලා තියෙනවා. මොකද දවස් 3ක්ම තියෙනවා දැන්. සඳ වෙනකොට දවස් 3ක්ම තියෙනවා. හොඳට පාඩම් කරලා හොඳට ලකුණු අනිවාර්යයෙන්ම 90ට වඩා ගන්නවා කියලා ටාගට් කරලා මේ දවස් ටික හොඳට පාඩම් කරගන්න. මේ දවස් ටික හොඳට පාඩම් කරලා හොඳට ලියමු අපි. සාමාන්‍යයෙන් විද්‍යාව 10 වසර දෙවෙනි වාරේ තුන්වෙනි වාරේ ඔහොම යනකොට සාමාන්‍ය විදිය ගත්තොත් ළමයිගේ ලකුණු අඩු වීගෙන තමයි යන්නේ සාමාන්‍ය විදිය. ඔයගොල්ලෝ ටික එහෙම සාමාන්‍ය වෙන්නේ නැතුව උඩ අසාමාන්‍ය විදිහට ලකුණු වැඩි කරගෙන යන විදියට ඒක නිසා තමයි මම මේ විදියට මේ නැවත පාඩම් ටික ඔක්කොම මතක් කරලා දෙන්න වැඩසටහන මේ පටන් ගත්තේ. හරියට ඔක්කොම පාඩම් ටික මතක් කරලා දෙනවා. බය වෙන දෙයක් නෑ. හරියට හොඳට අවධානයෙන් අහගෙන ඉඳලා මගෙත් එක්කම දැන් මේ ටික පාඩම් කරගමු. හරි පුතේ. හරි. ඒතර නිව්ටන් නියම අපි ගන්න නිව්ටන් නියම යටතේ පුතේ අපි දැනගන්න ඕන මුලින්ම නිව්ටන්ගේ මොකද්ද පළවෙනි නියමය. හරි. දැන් මම ඔගෙත් එක්කම පාඩම් කරලා ඒකේ ඉන්න පුළුවන් උදාහරණ ටිකයි ඒකේ ඉන්න ප්‍රශ්න ටිකත් අපි අන්තිමට කතා කරමු. මේ පාඩම් තුන ඉක්මනට මතක් කරගෙන. හරි. ඒතර නිව්ටන් නියම යටතේ අපි කතා කරා මොකද්ද පළවෙනි නියමය කියන්නේ? හරි. ඔන්න බාහිර අසමතුලිත බලයක් යෙදෙන තාක්. මොකද්ද? බාහිර අසමතුලිත බලයක් යෙදෙන තාක් නිශ්චල වස්තු කොහොම ඉන්නවද? නිශ්චලතාවයේම පවතිනවා. බාහිර අසමතුලිත බලයක් යෙදෙන තාක් බාහිරින් අසමතුලිත බලයක් යෙදෙන තාක් නිශ්චලව තියෙන ඒවා නිශ්චලවම තියෙනවා. චලනය වෙන ඒවා මොනවා වෙනවද? චලනය වෙවීම තියෙනවා කියලා තමයි කියන්නේ. හරි. එහෙනම් හොඳට ඔළුවට දාගන්න. බාහිර අසමතුලිත බලයක් යෙදෙන තාක් නිශ්චල වස්තු නිශ්චලතාවයේම පවතින අතර චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙයි. ඔන්න ඔය තමයි නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියන්නේ. හරි. මම දෙතුන් පාරක් දැන් මතක් කරන් උඩට ඔයාලා හොඳට ඔළුවට දාගන්න. මගෙත් එක්කම කිව්වත් කමක් නැහැ. ගෙදර දැන් ඔන්න අයියෙන් කිව්වට කමක් නැහැ. කවු මේ වටපිට ආවින්න කටට යනවට කමක් නැහැ නේ. හරි. මොකක්ද ඒතර නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියන්නේ? බාහිර අසමතුලිත බලයක් යෙදෙන තාක් නිශ්චල වස්තු නිශ්චලතාවයේම පවතින අතර චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. බාහිර අසමතුලිත බලයක් යෙදෙන තාක් නිශ්චල වස්තු නිශ්චලතාවයෙන් පවතින අතර චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ කියලා තමයි කියන්නේ. හරි. එතකොට මෙන්න මේකේ අපිට මෙන්න මේ නිව්ටන්ගේ පළවෙනි නියමය පාවිච්චි කරලා පැහැදිලි කරන්න පුළුවන් සංසිද්ධීන් මොනවද කියලා අහන්න පුළුවන්. නිව්ටන්ගේ පළවෙනි නියමය භාවිතා කරලා පැහැදිලි කරන්න පුළුවන් සංසිද්ධීන්. මෙන්න මේ වගේ එකක් අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඔන්න භාජනයක් උඩ කාසියක් තියලා තියෙනවා. අපි මේ කාඩ්බෝඩ් එකට මෙහෙම පහර දෙනවා. එතකොට අපි පහර දුන්නේ කාඩ්බෝඩ් එකටනේ. කාසියට පහර දුන්නේ නෑ. ඒතර කාඩ්බෝඩ් එක මෙහෙම ඉස්සරහට ගමන් කරනවා. කාසියට පහර දුන්නේ නැති නිසා කාසිය මෙන්න මේ විදිහට ජල භාජනය තුලට වැටෙනවා. නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් අපිට එනවා මේක
පැහැදිලි කරලා දෙන්න පුළුවන් නිව්ටන්ගේ පළවෙනි නියමය. හරිනේ. හරි. ඒත් එක්කම මෙන්න මේ වගේ නිශ්චලව මෙන්න බෝලයක් තියෙනවා. නිශ්චලව තිබ්බක් කියලා එයාට පණ ඇවිල්ලා යනවාද එහාට මෙහාට? යන්නේ නැහැ. එයාට චලනය වෙන්න නම් අපි බාහිර අසමතුලිත බලයක් යොදන්න ඕන. මෙන්න විතර බාහිර අසමතුලිත බලයක් යෙදුවාම ඔන්න වස්තුව චලනය වෙනවා. හරි. ඒකත් නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මේ වගේ එක්කුත් ඕනනම් පුළුවන්. මෙන්න මේ සරෙද්දක් තියෙනවා. මේ සරෙද්දක් ඔන්න ගෙදර තියෙන වීදුරු බල්බ් ටික වටිනාම ටික කොහොම තියලා පොඩක් try කරලා බලන්න. ගුටි ගන්න නැතුව. හරි. මෙහෙම තියලා ඔන්න අපි එකපාරට මේ මේසරෙද්ද ඇදලා ගත්තොත් එහෙම. මේවට බලයක් දෙන්නේ නැති නිසා මේසරෙද්ද ඇදිලා එනවා. හැබැයි ඔයාලා උත්සාහ කරන්න එපා ඔක. හරි දින්න පුළුවන්. ආයෙත් එක වාහනයක යනවා. වාහනේ ගිහින් බ්‍රේක් කරපු ගමන් අපි විසික් වෙන්නේ කොහෙටද? වාහනයක යනවා බ්‍රේක් ගහපු ගමන් අපි විසික් වෙනවා ඉස්සරහට. කොහොමද අපි ඔක පැහැදිලි කරන්නේ? හරි. අපිට ඔක පැහැදිලි කරන්න පුළුවන්. දැන් යන්නේ වාහනේනේ. බ්‍රේක් ගහන්නේ කාටද? වාහනෙට. මිනිස්සුන්ට බ්‍රේක් ගහන්නේ නැහැ කවුරු. හරි. බ්‍රේක් ගහන්නේ වාහනේ. ඒතකොට වාහනේ තමයි නතර වෙන්නේ. මිනිස්සු බලන්නේ අර ගියපු වේගෙම ඉස්සරහට යන්න. ගියපු වේගෙම ඉස්සරහට යන්න බලන නිසා මිනිස්සු ටික විසික් වෙනවා. වාහනේ නතර වෙනවා. ඔන්න ඔක තමයි වෙන්නේ. ඒක නිසා සීට් බෙල්ට් දාන්න කියන්නේ ඔන්න ඔක වලක්ව ගන්න නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් තමයි අපිට පැහැදිලි කරන්න පුළුවන්. බස් එක යනකොටත් ඔහොම තමයි වෙන්නේ. ඔන්න බස් එක බ්‍රේක් ගහපු ගමන් අපි උඩින් අල්ලගෙන හිටියේ නැත්තම් එහෙම මොකද වෙන්නේ? අපි ඉස්සරහට විසි වෙනවා. ඒකත් අපිට නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් පැහැදිලි කරන්න පුළුවන්. හරි. ඔයාලට තමයි පැහැදිලි කරන්න පුළුවන් නේ. හරි. ඒත් එක්කම අපි යමු නිව්ටන්ගේ දෙවන නියමය ගැන කතා කරන්න. නිව්ටන්ගේ දෙවන නියමය. මෙන්න මේක බලා ගන්නකො. නිව්ටන්ගේ දෙවන නියමය දැන් පළවෙනි නියමය මතකයි නේද හැමෝටම? පළවෙනි නියමය මොකක්ද කියන්නේ? බාහිර අසමතුලිත බලයක් යෙදෙන තාක් නිශ්චල වස්තු නිශ්චලතාවයේම පවතින අතර චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ කියලා තමයි කියන්නේ. බාහිර අසමතුලිත බලයක් යෙදෙන තාක් නිශ්චල වස්තු නිශ්චලතාවයෙන් පවතින අතර චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. හරිනේ. මොනවා අය අමතක වෙන්න බෑ. විභාගෙට අනිද්දා නෙමෙයි හීන් අනිද්දා යනකම් අය අමතක වෙන්න බෑ. හරිනේ. හරි. ඊළඟට යමු නිව්ටන්ගේ දෙවන නියමයට. මොකද්ද නිව්ටන්ගේ දෙවන නියමය කියන්නේ? මෙන්න දෙපැත්තේ දෙන්නෙක් ඉන්නවා. මගේ දෙපැත්තේ දෙන්නෙක් ඉන්නවා. මොකක්ද දැන්? මම මෙයාට තට්ටුවකුත් දානවා, මෙයාට තට්ටුවකුත් දානවා. වැඩි වේගයෙන් විසික් වෙන්නේ කවුද? ඔන්න මහා එක්කෙනෙකුයි කෙට්ටි එක්කෙනෙකුයි ඉන්නවා. දෙන්නට එක හා සමාන බලයක් මං යොදනවා. මෙයාට ටින්ගාල බලයක් යොදනවා, මෙයාට ටින්ගාල බලයක් යොදනවා. වැඩි වේගයෙන් විසික් වෙන්නේ කවුද? මෙන්න මේ බර වැඩි එක්කෙනා යන්නේ හිමීට. හැබැයි බර අඩු එක්කෙනා නම් සිංගාල ඔන්න විසික් වෙලා යන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය එකක් තමයි මොකෙන් කියන්නේ? නිව්ටන්ගේ දෙවන නියමයෙන් කියන්නේ. මොකද්ද කියන්නේ? කිසියම් වස්තුවක් මත හටගන්නා ත්වරණය යොදනු ලබන බාහිර අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වෙනවා. ඒ කියන්නේ අපි බලය වැඩියෙන් යොදන්න වස්තුවේ වේගය වැඩි වෙනවා. වස්තුවේ ත්වරණය වැඩි වෙනවා. ඒ වගේම වස්තුවේ ස්කන්ධයට මොකක් වෙනවද? ප්‍රතිලෝමව සමානුපාත වෙනවා. ඒ කියන්නේ ස්කන්ධේ වැඩි නම් මේකේ ත්වරණය මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. ඔන්න නම් මතක තියාගන්න. මොකද නිව්ටන්ගේ දෙවන නියමය කියන්නේ කිසියම් වස්තුවක් මත හටගන්නා ත්වරණය යොදනු ලබන බාහිර අසමතුලිත බලයට අනුලෝමවද වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමවද සමානුපාත වේ කියලා තමයි කියන්නේ. අපි වැඩි බලයක් යදුවොත් එහෙම වැඩි ත්වරණයක් හම්බ වෙනවා. අඩු බලයක් නම් අඩු ත්වරණයක්. ඒත් එකම වැඩි ස්කන්ධයක් තියෙනවා නම් ත්වරණය ටික ටික අඩු වෙනවා. නිව්ටන්ගේ දෙවන නියමය අපිට ඒ විදිහට කතා කරන්න පුළුවන්. එහෙනම් මොකද්ද? වස්තුවක් මත ඇතිවන ත්වරණය එයට යොදනු ලබන අසමතුලිත බලයට අනුලෝමව සමානුපාත වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාත වේ. දැන් ඔන්න ඒකෙන් අපි හදාගෙන තියෙන සමීකරණය තමයි මොකද්ද? මෙන්න මේක F සමානයි MA කියන සමීකරණය හදාගෙන තියෙනවා. F සමානයි MA කියන සමීකරණය අපි හදාගෙන තියෙනවා. ඒතර මෙන්න මේකෙන් බලයේ ඒකකය මොකක්ද කියලා අපෙන් අහන්න පුළුවන්. බලයේ ඒකකය මොකක්ද කියලා වගේ අපෙන් අහන්න පුළුවන්. කොහොමද දැන් අපි ඒක හොයාගන්නේ? බලයේ ඒකකය නිව්ටන් අපි ඒක දන්නවා. ඊට අමතරව ව්‍යුත්පන්න ඒකකය වෙන්නේ මොකද්ද? නිව්ටන්ට අමතරව අපිට ගන්න පුළුවන් ඒකකය මොකද්ද? M කියන්නේ කිලෝග්‍රෑම් නේ පුතේ. M කියන්නේ කිලෝග්‍රෑම්. ඒ කියන්නේ ත්වරණය ms ඍණ 2. එහෙනම් මෙන්න මේකෙන් අපිට බලය පිළිබඳව ඒකකයක් හදාගන්න පුළුවන්. kg ms ඍණ 2 බලය ඒකකයක් විදිහට
අපිට ගන්න පුළුවන්. මතක තියාගන්න ඈ. හරි. එහෙනම් නිව්ටන්ගේ දෙවන නියමයත් හරි. තුන්වෙනි නියමය නම් ලේසි නියමයක් මොකද්ද? සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත. හරි. ඔන්න ඕකෙන් අපිට ගන්න පුළුවන් ප්‍රායෝගික සංසිද්ධි තමයි හබල් ගෑමෙන් උරු පදිනකොට. මෙන්න මේ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. හබල් ගෑමෙන් උරු පැදීමේදී නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව අපිට ඒක පැහැදිලි කරන්න පුළුවන්. හබල් ගෑමෙන් උරු පැදීමේදී අපිට ඔන්නෝක පැහැදිලි කරගන්න පුළුවන්. හරි. ඒත් එක්කම පිහිනනකොට පිහිනීමේදීත් අපිට මෙන්න මේ පස්සහට බලයක් යොදනකොට අපි ඉස්සරහට ගමන් කරනවා. පිහිනීමෙත් අපිට මේක පැහැදිලි කරගන්න පුළුවන්. හරි. ඒත් එක්කම රොකට් එක චලිතයත් අපිට නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් පැහැදිලි කරගන්න පුළුවන්. ඊපස්සේ අපි ඇවිදිනකොටත් අපි පස්සහට බලයක් යොදලා ඉස්සරහට ඇවිදගෙන යන්නේ. එහෙනම් ඇවිදීමත් අපිට නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් පැහැදිලි කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ගම්මිතාවය. මොකක්ද එහෙනම් දැන් මේ ගම්මිතාවය කියන්නේ? ගම්මිතාවය කියන්නේ චලනය වන වස්තුවක චලිත ස්වභාවය නවත්තන්න කොච්චර අමාරුද කියලා අපි මනින මිනුම තමයි ගම්මිතාවය කියලා කියන්නේ. චලනය වන වස්තුවක චලිත ස්වභාවය නැවැත්වීමට කෙතරම් අපහසුදැයි මනින මිනුමට අපි කියන මොකක් කියලාද? ගම්මිතාවය කියලා. ගම්මිතාවය. එතකොට දැන් හිතන්න මෙන්න යකඩ බෝලයක්. හිතන්න මේ යගුලියක් කියලා. මෙන්න ටෙනිස් බෝලයක් තියෙනවා. ඔන්න ටෙනිස් බෝලේ යගුලිය දෙකම මට එවනවා. මට ලේසියෙන්ම නතර කරගන්න පුළුවන් මොකද්ද? ඔන්න ටෙනිස් බෝල් නම් මෙහෙම අල්ලගෙන නතර කරගන්න පුළුවන්. මේ යගුලිය මට මෙහෙම නිකන් දැනෙන්නේ නැහැ නෝමල් එකේ මෙහෙම අල්ලගන්න පුළුවන්. එහෙම අල්ලගන්න මේක බර වැඩිනේ. එහෙනම් මේ ගම්මිතාවේ රඳාපවතින සාධක දෙකක් තියෙනවා පුතේ. එකක් තමයි මෙන්න මේ දෙන්න දැන් මෙයා වේගින් ආවොත් එහෙම මට පොඩ්ඩක් අමාරුයි අල්ලගන්න. හැබැයි මෙයා හිමීට නම් එන්නේ පොඩ්ඩක් ලේසි අල්ලගන්න. එහෙනම් ගම්මිතාවේ රඳාපවතින සාධක තමයි ස්කන්ධය සහ ප්‍රවේගය. මෙන්න සමීකරණය මතක තියාගන්න අනිවාර්යයෙන්ම ගම්මිතාවේ ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතයට තමයි සමාන වෙන්නේ. ගම්මිතාවේ සමානයි ස්කන්ධය සහ ප්‍රවේගයේ ගුණිතය. ගම්මිතාවේ ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතයට සමාන වෙනවා මතක තියාගන්න. ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතයට සමාන වෙනවා. ඊට පස්සේ අපිට ස්කන්ධය සහ බර අතර සම්බන්ධයක් පොඩ්ඩක් දැනගන්න ඕනේ. එතකොට ඉවරයි. මේ පාඩම ඉවරයි. එතකොට ස්කන්ධය කියන්නේ මොකද? වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණය. කොච්චර පදාර්ථ ප්‍රමාණයක් මොකක් හරි වස්තුවක තියෙනවද කියන එක තමයි අපි ස්කන්ධයේ අර්ථය කතා කරන්නේ. ස්කන්ධය කියන්නේ වස්තුවක තියෙන පදාර්ථ ප්‍රමාණය. මයින්නේ මොකෙන්ද? කිලෝග්‍රෑම් වලින්. ඒත් එක්කම බර කියලා කියන්නේ වස්තුවක් පොළවට ඇද ගන්න බලය තමයි අපි මොකක් කියන්නේද? බර කියන්නේ නිව්ටන් වලින් අපි මයින. එතකොට බර මනින සමීකරණය තමයි W = mg ස්කන්ධයේ ගුරුත්වාකර්ෂණයේ ත්වරණයේ ගුණිතයට. හරි. එහෙනම් ඔන්න දැන් නිව්ටන් නියම පාඩම ඉවරයි. ඒක පාඩමක් ඉවරයි. මොකද්ද? නිව්ටන්ගේ නියම තුන මතක තියාගන්න ඕන. ගම්මිතාවය කියන්නේ මොකද්ද කියලා මතක තියාගන්න ඕන. බර සහ ස්කන්ධය අතර වෙනස මතක තියාගන්න ඕන. ඔන්න පාඩමක් ඉවරයි. හරි. පැහැදිලිනේ? එහෙනම් දැන් ඔන්න මේ නියම තුන දැන් ඔන්න හොඳට මතක තියාගන්න. පළවෙනි නියමය මොකද්ද කිව්වේ? පළවෙනි නියමේ කිව්වේ බාහිර අසමතුලිත බලයක් යෙදෙන තාක් නිශ්චල වස්තු නිශ්චලතාවයේම පවතින අතර චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ කියලා තමයි කිව්වේ නිව්ටන්ගේ පළවෙනි නියමය. දෙවෙනි නියමය මොකද්ද කිව්වේ? කිසියම් වස්තුවක් මත හටගන්නා ත්වරණය යොදනු ලබන බාහිර අසමතුලිත බලයට අනුලෝමව සමානුපාත වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාත වේ කියලා කිව්වා. හරි. ඒක අපි හදාගත්ත F = ma සමීකරණය. නිව්ටන්ගේ තුන්වෙනි නියමය මොකද්ද? සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත කියලා අපි කිව්වා. එතකොට ඒකෙන් ගොඩක් අපි උදාහරණ කතා කරා. ඊපස්සේ ගම්මිතාවය කියලා අපි කතා කරා. ගම්මිතාවය කිව්වේ චලනය වන වස්තුවක චලිත ස්වභාවය නතර කරන්න කොච්චර අමාරුද කියලා මයින මිනුම. ඒකේ සමීකරණය තමයි P = mv ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතයට තමයි ඒක සමාන උනේ. හරි. අපි ඊළඟට ඝර්ෂණයේ පාඩමත් ඔය විදිහටම ඉක්මනට මතක් කරගමු. ඝර්ෂණයේ පාඩම. එකක් මතක් කරගෙන ඊට පස්සේ සරල රේඛයේ චලිතයේ පාඩම ටික ටික කරගෙන යන ගමන් අපිට ඔය පාඩම් තුන එකතු කරලා තමයි ගොඩක් වෙලාවට රචනා ප්‍රශ්න අහන්නේ. ඔයාලා ගොඩක් වෙලාවට රචනා ප්‍රශ්න කරන්නනේ බය. නිසා රචනා ප්‍රශ්න ටිකක් අපි වැඩිපුර කරමු. රචනා ප්‍රශ්න ටිකක් වැඩි කරමු. ඔය පළවෙනි පාඩම් තුන මතක් කරගෙන පළවෙනි පාඩම් තුන ඉක්මනට මතක් කරගෙන ඊළඟට රචනා ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරගෙන යමු. ඔය පාඩම් තුනට අදාළව. හරි. ඝර්ෂණය. දැන් මොකද්ද ඝර්ෂණය කියන්නේ? චලනය වෙනවා නම් ඔන්න මොකක් හරි චලනය වෙන වස්තුවක
චලිත ස්වභාවය නතර කරන්න අපිට මේ කියන්නේ චලනය වෙන එක නතර කරන්න. චලිතයට ප්‍රතිවිරුද්ධව හට ගන්න බලයක් තමයි පුතේ මොකක් කියන්නේ අපි. ඝර්ෂණය කියන්නේ. චලනය වෙනවා නම් ඒ චලිතයට ප්‍රතිවිරුද්ධව හට ගන්න බලය ඝර්ෂණය කියලා කියනවා. ඒතර ඔන්න දැන් හොඳට දැන් මේ වෙනකොට පාඩම් කරලා නැතත් කමක් නැහැ. මෙන්න මේ දවස් 3 මේ ටික හොඳට අහගන්න. එතකොට මේ අනිවාර්යෙන්ම ওই ටික හොඳට අවධානයෙන් අහගෙන ඉන්න ඔය වගේ ප්‍රශ්න තමයි එන්නේ ඉතින්. අපි දැන් කතා කරන වෙලාවේ ප්‍රශ්නේ ඒ වගේ ප්‍රශ්න තමයි එන්නේ. හොඳ අවධානයෙන් අහගෙන ඉන්න. හොඳ ලකුණක් ගන්න ඕනේ. නැත්නම් දැන් ලකුණු අඩු වුණොත් එහෙම ඊළඟට නිකන් හිතේ නිකන් දුකනේ තියෙන්නේ මේ ලකුණුත් අඩුයි මොනවා වෙයිද දන්නේ නැහැ මේකේ. දැන් හොඳ ලකුණක් ගන්න. ඒතකොට මේ ලකුණ ගත්ත එකේ සතුටට ඊළඟ සැරේ කොහොමත් ලකුණක් ගන්න පුළුවන්. ඊට වඩා ලකුණක් ගන්න පුළුවන්. ඒ නිසා හොඳට ලකුණු ගන්න මේ දවස් ටික හොඳට හැම සබ්ජෙක්ට් එකකටම හොඳට හොඳට මහන්සි වෙන්න. ඒතකොට දැන් 11ට ගියපහම කිසිම ගැටලුවක් නැහැ. හරි. ඒතර ඝර්ෂණය කියන්නේ චලිතයට සෑම විටම විරුද්ධව හටගන්න බලය. චලිතයට දැන් මෙන්න මේක මේ පැත්තට අපි තල්ලු කරනකොට මෙන්න ඝර්ෂණය අනිත් පැත්තට තියෙනවා. චලිතයට විරුද්ධව හටගන්න බලය තමයි ඝර්ෂණය. මෙන්න ඝර්ෂණයේ ආකාර තුනක් තියෙනවා පුතේ මොකද්ද? මං ඔන්න මොකට හරි තල්ලු කරනවා ඒක තල්ලු කරාට මේක යන්නේ චලනය වෙන්නේ. ඒ අවස්ථාවේ වුණ ඝර්ෂණය තියෙන්නේ. ඒ අවස්ථාවේ තියෙන්නේ ස්ථිතික ඝර්ෂණය. අපි බලයක් යෙදුවත් චලනයක් වෙන්නේ නැත්තම් මොන ඝර්ෂණයක් තියෙන්නේ? ස්ථිතික ඝර්ෂණය. ඔන්න මං තල්ලු කරනවා චල්ලු වෙන්නේ නැහැ. බලයක් යෙදුවත් චලනයක් වෙන්නේ නැත්තම් තියෙන්නේ ස්ථිතික ඝර්ෂණය. ස්ථිතික ඝර්ෂණය තමයි තියෙන්නේ. බලයක් යෙදුවත් චලනයක් වෙන්නේ නැති අවස්ථාවවලදී. ඒතකොට යොදන බලයේ ඝර්ෂණ බලයට සමානයි. දැන් හිතන්න මම මේ මොකක් හරි වස්තුවකට නිව්ටන් 5ක බලයක් යොදනවා කියලා. ඒ වස්තුව චලනය වෙන්නේ නැහැ. එහෙනම් ඝර්ෂණ බලයක් කීයද? ස්ථිතික ඝර්ෂණයේ අවස්ථාවේ නිව්ටන් 5ම තමයි. බලයක් යෙදුවත් චලනයක් වෙන්නේ නැත්නම් ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ ස්ථිතික ඝර්ෂණය. ඒක යොදන බලයට සමාන වෙනවා. ඊට පස්සේ ඔන්න දැන් ටික මේ බලය වැඩි කරගෙන යනකොට වස්තුව චලනය වෙන්න වෙන්න අවස්ථාවක් තියෙනවානේ. ටික බලය වැඩි කරගෙන යනකොට වස්තුව චලනය වෙන්න වෙන්න අවස්ථාවක් එනවා. ඔය වෙන්න අවස්ථාවට තමයි අපි කියන්නේ මොකක් කියලාද? සීමාකාරී ඝර්ෂණය කියලා. සීමාකාරී එකේ මතක තියාගන්න ඕන කාරණාව තමයි මොකද්ද? චලනය වන වස්තුවක, ඒ කියන්නේ මේ සීමාකාරී ඝර්ෂණය තියෙන්නේ පෘෂ්ඨ දෙකක් අතර හටගන්න උපරිම ඝර්ෂණය. පෘෂ්ඨ දෙකක් අතර හටගන්න පුළුවන් උපරිම ඝර්ෂණාගය තමයි මොකද්ද? සීමාකාරී ඝර්ෂණය කියලා කියන්නේ. පෘෂ්ඨ දෙකක් අතර හටගන්න පුළුවන් උපරිම ඝර්ෂණය අපි කියනවා සීමාකාරී ඝර්ෂණය කියලා. හරි. ඊළඟට ගතික ඝර්ෂණය. ගතික ඝර්ෂණය කියන්නේ මොකද්ද? චලනය වෙනවනම් චලනය වෙන පෘෂ්ඨ අතර හටගන්නේ මොන ඝර්ෂණයද? චලනය වෙන පෘෂ්ඨ අතර හටගන්නේ ගතික ඝර්ෂණය. චලනය වෙවි තියෙනවා නම් අපි කියනවා එකට ගතික ඝර්ෂණය තමයි හටගන්නේ. චලනය වෙන පෘෂ්ඨ අතර හටගන්නේ ගතික ඝර්ෂණය. එතකොට දැන් ඔන්න මේ සීමාකාරී ඝර්ෂණ බලයේ රඳාපවතින සාධක පුතේ දෙකක් තියෙනවා. ওই සාධක දෙක හොඳට මතක තියාගන්න පටල ගන්නේ නැතුව. මොකක්ද සාධක දෙක? එකක් තමයි පෘෂ්ඨ ස්වභාවය. ඒ කියන්නේ පෘෂ්ඨේ රළුද සුමටද කියන එක. පෘෂ්ඨේ රළුයි නම් ඝර්ෂණ බලය වැඩි අගයක්, සුමටයි නම් ඝර්ෂණ බලය අඩු අගයක්. හරිනේ. පෘෂ්ඨ ස්වභාවය. දෙවන එක තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව. අභිලම්බ ප්‍රතික්‍රියාව කියන වස්තුවේ බර පල්ලෙහාට තියෙනවානේ. ඒ බරට ප්‍රතිවිරුද්ධව හටගන්න බලය තමයි අපි අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ. වස්තුවක බරට ප්‍රතිවිරුද්ධව හටගන්න බලය අපි කියනවා අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා. මෙන්න මේ සාධක දෙක මත විතරයි ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ. මේ සාධක දෙක මත විතරයි ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ පෘෂ්ඨ ස්වභාවයයි අභිලම්බ ප්‍රතික්‍රියාවයි විතරයි. හොඳට ඔලුවට දාගන්න. පෘෂ්ඨ වර්ගඵලය මත ඝර්ෂණ බලය රඳාපවතින්නේ නැත කියලා. පෘෂ්ඨ වර්ගඵලය මත ඝර්ෂණ බලය රඳාපවතින්නේ නැහැ. ඔයාලා කොච්චර ඕක කිව්වත් ඔන්න පෘෂ්ඨ වර්ගඵලය තිබ්බ ගමන් උත්තරේ ගහන පෘෂ්ඨ වර්ගඵලේ පෘෂ්ඨ වර්ගඵලය මත ඝර්ෂණය රඳාපවතින්නේ නැත. හොඳට මතක තියාගන්න. පෘෂ්ඨ වර්ගඵලය මත ඝර්ෂණය රඳාපවතින්නේ නැහැ. මේ තියෙන ඝර්ෂණය අඩු වැඩි කරගන්න අවස්ථා. ඒ ටික අපි වැඩි බලන්න ඕනේ නැහැ. පස්සේ අපි ප්‍රශ්න කරනකොට බලමු. හරි. දැන් අපි මේ සරල රේඛී චලිතයත් පොඩ්ඩක් මතක් කරගෙන ඒ අතරේ අපි ප්‍රශ්න ටිකක් කරගෙන යමු. හරි මට පොඩි වෙලාවක් දෙන්න මේ ඔය පේපර් එකත් ඕපන් කරගන්න.
හරි සරල රේඛී චලිතයත් පොඩ්ඩක් මතක් කරගෙන ඊට පස්සේ ප්‍රශ්න ටිකක් කරමු ඈ. ප්‍රශ්න ටිකක් කරමු. රචනා ප්‍රශ්න මම ගොඩක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද රචනා ප්‍රශ්න ටික කරපුවම ඔයාලට MCQ ටික කොහොම හරි ගොඩ දා ගන්න පුළුවන්. හරි රචනා ප්‍රශ්න ටික මුලින්ම බලමු. හරි. ආදෙන් දුර විස්ථාපනය ඔයා දන්නවනේ පුතේ. ඒවා මතක් කරන්න යන්නේ නැහැ මම. දුර කියන්නේ මොකද්ද? විස්ථාපනය කියන්නේ මොකද්ද? වේගය නම් අපි හොයන්නේ කොහොමද? දුර ගෙවාගෙන යන සීගතාව අපිට දුර කාලයෙන් බෙදලා වේගය හොයා ගන්න පුළුවන්. ප්‍රවේගයත් පුළුවන් විස්ථාපනයේ කාලයෙන් බෙදලා ප්‍රවේගය හොයා ගන්න පුළුවන්. ත්වරණය ගන්නකොට මතක තියාගන්න මොකද්ද? ත්වරණය කියන්නේ අපි ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ත්වරණය කියන්නේ මොකද්ද? ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය ඒක සමානව ප්‍රවේග වෙනස ගත වෙච්ච කාලයෙන් බෙදපුවාම. ත්වරණය කියන්නේ ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය ප්‍රවේග වෙනස ගත වෙච්ච කාලයෙන් බෙදන්න ඕන. එතකොට මෙන්න මේ ප්‍රවේග වෙනස ගන්නකොට අපි ගන්න ඕන අනිවාර්යයෙන්ම අවසාන ප්‍රවේගය ආරම්භක ප්‍රවේගයෙන් අඩු කරලා ප්‍රවේග වෙනස ගන්න ඕන අනිවාර්යෙන් අවසාන ප්‍රවේගය ආරම්භක ප්‍රවේගයෙන් අඩු කරලා තමයි අපි ප්‍රවේග වෙනස ගන්න ඕනේ. අවසාන ප්‍රවේගයේ ඍණ ආරම්භක ප්‍රවේගයේ විදිහට තමයි ප්‍රවේග වෙනස ගන්න ඕන. එතක මන්දනයත් හොයන්න අපි මේ සමීකරණයෙන්ම තමයි පුතේ ප්‍රවේග වෙනස ගත වෙච්ච කාලයෙන් බෙදලාම තමයි ඍණ උත්තරයක් එනවා නම් අපිට ඒක මන්දනයක් කියලා ගන්න පුළුවන්. ඍණ උත්තරයක් නම් මන්දනයක් කියලා ගන්න පුළුවන්. මෙන්න මේක විශේෂයි මම එක් ගානකින් කියලා දෙන්නම්. විස්ථාපන කාල ප්‍රස්ථාර සහ ප්‍රවේග කාල ප්‍රස්ථාර ගැන අපි ඊළඟට දැනගන්න ඕන. හරි. අපි ප්‍රශ්නයක් කරන අතරතුරේම ওই ටිකට බලමු. සරල රේඛී චලිතයත් ප්‍රශ්නයක් එක්ක කරන එක තමයි පුතේ වටින්නේ. හරි. එහෙමනම් හරි පොඩි වෙලාවක් දෙන්න. අපි මගෙත් එක්ක මෙන්න මේ ප්‍රශ්න ටික කරගෙන යමු. අපේ මම ඔයාලට දැම්ම මේ පේපර් එකක්. ඒක ඔහොම බලාගෙන කරන්න. දැන් print කරගෙන කොහොමවත් නැතුව ඇතිනේ. ආයි print කරගන්න ඕනෙත් නෑ. ඕකේ මේකෙන්ම හරි ඔයාලගේ device එකෙන් හරි බලාගෙන කරගන්න. හරි පොඩ්ඩක් ඉන්න. හරි මෙන්න මේ පේපර් එක අරගෙන මෙන්න මේකේ අපිට මෙන්න මේක පොඩ්ඩක් බලමු පුතේ. මේක දැන් මගෙත් එක්කම කතා කරගෙන යමු. ඔයාලත් මේකෙම බලා ගන්න අය වෙනම නැත්කමක් නැහැ. හරි. හරි. ඔන්න තියෙනවා එතකොට එනම් දුම්රිය පොලේ නවතා තිබූ ධාවනය අරඹා මිනිත්තු 10ක කාලයක් ගත වූ විට B නම් දුම්රිය පොලට පැමිණ ඇත. හරි. දුම්රිය චලිතය විස්තර කරන්න කියලා කියනවා. දුම්රිය චලිතය විස්තර කරන්න කියලා කියනවා. හරි. බලමු එහෙනම් අපි මේක පොඩ්ඩක් කතා කරගෙන යමු. දුම්රිය චලිතය විස්තර කරන්න කියලා කියනවා. හරි. එතකොට මෙන්න මෙතන පුතේ මේක නම් මේ ලං කරලා තියෙන්නේ මේ දුරක් දුර 20 ඉඳන් 570 දක්වා කාලයක් තියෙනවානේ. ඒක ලං කරන් තමයි මේ පොඩි ગેප් එකක් වගේ තියෙන නැත්නම් මේ මොකද්ද මේ කියලා හිතන්න පුළුවන්. හරි. දුම්රිය චලිතය. එහෙනම් අපිට කියන්න පුළුවන් කොහොමද දැන් මෙන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් මේක. මේක මොකද්ද? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. මම විස්ථාපන කාල ප්‍රස්ථාර ගැන ඊළඟට කියලා දෙන්නම්. ප්‍රවේග කාල ප්‍රස්ථාරත් එක්ක කතා අපි මේ හදනකොට පටල ගන්න එපා විස්ථාපන කාල ප්‍රස්ථාරත් එක්ක. දැන් අපි චලිතය විස්තර කරන එකක් අහන්න පුළුවන් අපෙන්. දැන් කොහොමද අපි චලිතය විස්තර කරන්නේ? චලිතය විස්තර කරන්නේ කොහොමද? හරි. ඔන්න නිශ්චලතාවයෙන් පටන් ගන්න. එහෙනම් අපි ඒක කියන්න ඕන. නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරන වස්තුවක් ඒකාකාර ත්වරණයෙන් මිනිත්තු 20ක් මේ තප්පර 20ක් ඒකාකාර ත්වරණයෙන් තප්පර 20ක් චලිත වී 30 ms ශ්‍රේණියක ප්‍රවේගයක් ලබා ගන්නවා. 30 ms ශ්‍රේණියක ප්‍රවේගයක් ලබා ගනි. එහෙනම් ඒක කියන්න ඕන මුලින්ම. හරි මොකද්ද කියන්න ඕන? නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරන වස්තුවක් ඒකාකාර ත්වරණයෙන් ගමන් කර ඒකාකාර ත්වරණයෙන් තප්පර 20ක් ගමන් කර 30 ms ශ්‍රේණියක ප්‍රවේගයක් ලබා ගනි. 30 ms ශ්‍රේණියක ප්‍රවේගයක් ලබා ගනි. හරි.
ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ ලබාගත් ප්‍රවේගයෙන් මෙයා කොච්චරක් යනවද? ඒ ලබාගත් ප්‍රවේගයෙන් මෙයා යනවා මෙතන ඉඳන් මෙතෙන්ට. ඒ කියන්නේ 30 ms ශ්‍රේණික ප්‍රවේගයෙන් තප්පර කීයක් යනවා? තප්පර 550ක්. දැන් 20 දැන් 570ටනේ. 30 ms ශ්‍රේණික ප්‍රවේගයෙන් තප්පර 550ක් චලිත වේ. ඊට පස්සේ අවසාන තප්පර 50 දී ඒකාකාර මන්දනයට භාජනය වී නිශ්චලතාවයටපත් වේ. අවසාන තප්පර 50 දී ඒකාකාර මන්දනයට භාජනය වී නිශ්චලතාවයටපත් වේ. අන්තිමට ඔන්න නිශ්චලතාවයටපත් වෙලා තියෙනවා. හරිද පුතේ? ඔන්න වැඩේ හරි. එහෙනම් පැහැදිලිනේ. ඔන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දීලා ප්‍රශ්න අහන්න පුළුවන්. විස්තර කරන්න ඕන ඔය විදිහට. හරි, ගැටලුවක් නැහැ. ඔය විදිහට අපිට මේක විස්තර කරගන්න පුළුවන්. හරිද? හරි. ඊළඟට දුම්රිය ලබාගත් උපරිම ප්‍රවේගය. දැන් අපෙන් අහන්නේ ප්‍රවේගයනේ. ප්‍රවේගය අහනකොට අපිට මේ ප්‍රවේගය මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්නේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අහන්නේ ප්‍රවේගය. එහෙනම් අපිට මෙන්න මේ y අක්ෂයෙන් ප්‍රවේගය ගන්න පුළුවන්. මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අහන්නේ ප්‍රවේගය නම් y අක්ෂයෙන් ගන්න පුළුවන්. උපරිම ගිහින් තියෙන්නේ කීයද? 30ටනේ. එහෙනම් ප්‍රවේගය වෙන්නේ කීයද? 30 ms ශ්‍රේණියක ප්‍රවේගය වෙන්නේ 30 ms ශ්‍රේණියක තමයි ප්‍රවේගය වෙන්නේ. හරිනේ? 30 ms ශ්‍රේණියක. මෙන්න වැදගත් ප්‍රශ්නයක් පුතේ. මෙන්න වැදගත් ප්‍රශ්නයක්. බලා ගන්න. මොකද්ද? අපෙන් අහනවා මුල් තප්පර 20 තුල දුම්රියේ ත්වරණය. මුල් තප්පර 20 තුල දුම්රියේ ත්වරණය අහනවා. දැන් පුතේ ත්වරණය හොයන්නේ කොහොමද අපි? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක නම් අනුක්‍රමණයෙන් අපිට ත්වරණය ලැබෙනවා. විස්ථාපන කාල ප්‍රස්ථාරයක නම් අනුක්‍රමණයෙන් අපිට ප්‍රවේගය ලැබෙනවා. දැන් මේක මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්නේ. අපි ගන්න ඕන මොකද්ද? අනුක්‍රමණය. එහෙනම් අපිට ලියන්න පුළුවන් මුලින්ම අනුක්‍රමණය සමානයි ත්වරණය කියලා ලියාගෙන ඉන්න. එතකොට ඔයාලා හොඳට දන්නවා කියලා දන්නවනේ. එහෙම ලියලා අපි අනුක්‍රමණය ගන්නේ කොහොමද? y අක්ෂයේ ඛණ්ඩාංක දෙකක් අතර වෙනස බෙදන්න ඕන x අක්ෂයේ ඛණ්ඩාංක දෙකක් අතර වෙනසින්. මේකෙදි මෙහෙම හිතන්න. දැන් මෙන්න මෙතන හිතන්නකෝ. මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන් මෙන්න මේ ලක්ෂයට අදාළ y අගය කීයද පුතේ? මෙතෙන්ට අදාළ y අගය කීයද? මෙතෙන්ට අදාළ y අගය 30යිනේ. එහෙනම් මෙන්න මේ ලක්ෂයට අදාළව නේ. හරි. මෙන්න මේ ලක්ෂයට අදාළ y අගය අපි හොයාගන්න ඕන. දැන් මෙන්න මේ ලක්ෂයට අදාළ y අගය කියන්නේ කීයද? 30යි. ඒක මම මෙන්න උඩින් ලියාගත්තා. 30යි. මේ ලක්ෂයට අදාළ x අගය කීයද? 20යි. මේ ලක්ෂයට අදාළ x අගය කීයද? 20යි. ඒකත් මම යටින් ලියාගත්ත x අගය නිසා. දැන් අපිට අනුක්‍රමණය වෙනකොට ඛණ්ඩාංක දෙකක් අතර වෙනසනේ ගන්න ඕනේ. එක තැනක් තමයි මෙතන. මෙතන y අගයක් ගත්තා x අගයක් ගත්තා. y අගය බෙදීම x අගය ලිව්වා. ඒක අඩු කරන්න ඕනේ. ඒක ඍණ මොකෙන්ද? මෙතෙන්ට ගිහිල්ලා මෙතන y අගයයි x අගයයි ගන්න. මෙතන yx කියන දෙකම කීයද? බිඳුවයිනේ. බිඳුවයි. දැන් මේක බෙදලා අපිට අනුක්‍රමණය ගන්න පුළුවන් කීයක් කියලාද? 30 බෙදීම 20 කියන්නේ 3 බෙදීම 2යි. ඒ කියන්නේ 1.5යි ms ඍණ 1 කියලා අපිට ගන්න පුළුවන්. අන්නෝක තමයි නම් අනුක්‍රමණය එහෙම නැත්නම් ත්වරණය වෙන්නේ. ms ඍණ 2 වෙන්නේ. ත්වරණය 1.5යි ms ඍණ 2 වෙන්න ඕන ත්වරණය නිසා. පැහැදිලිද? ඔන්න ඔය විදිහට ගන්න. ඔය විදිහට ගන්න. එතකොට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අනුක්‍රමණය ගන්නකොට ඔන්න ඔය විදිහට ගන්න. හරි. හොඳට බලාගෙන ඉන්න. එතකොට වැරදින්නේ නැහැ. අප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් අපිට ත්වරණය ගන්න පුළුවන්. එච්චරයි. අනුක්‍රමණය ගන්නේ y අක්ෂය මෙතෙන්ට ගියා y අක්ෂය බැලුවා 30යි. මෙතෙන් ඉඳන් x අක්ෂය 20යි. මෙතෙන්ට ආවා y අක්ෂයත් බිඳුවයි x අක්ෂයත් බිඳුවයි. ඔය දෙක බෙදපුවම අපිට ඔන්න ත්වරණය ආවා. හරි. හරි. ත්වරණයත් අපි ගත්තා 1.5ක් කියලා. දුම්රිය ඒකාකාර ප්‍රවේගයෙන් ධාවනය වෙච්ච කාලය කොච්චරද කියලා අපෙන් අහනවා. දැන් මේක ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ කොතනින්ද කොතෙන්ටද? මෙතන ඉඳන් මෙතෙන්ට. මේක ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ කොතනින්ද කොතෙන්ටද? මෙතන ඉඳන් මෙතෙන්ට යන්නේ ඒකාකාර ප්‍රවේගය. මෙන්න මෙතන මේ ඉස්සිච් එක ගැන හිතන්න එපායි. අර ලං කරන්න ඒක කරලා තියෙන්නේ. මේ 570 කට දුර රඳින්න වෙන නිසා ලං කරන්නයි කරලා තියෙන්නේ. නැත්නම් මේ මොකද්ද මේ කෑල්ල කියලා හිතන්න පුළුවන්. ඒ කෑල්ල උගුරු දැකලා නැහැ කලින් ඒකයි. හරි. ඒතර මෙතන ඉඳන් මෙතෙන්ට තමයි ගිහින් තියෙන්නේ කොහොමද? ඒකාකාර ප්‍රවේගයෙන් කීයද? 20 ඉඳන් 570ට. ඒ කියන්නේ තප්පර 550ක් ගිහින් තියෙනවා. තප්පර 550ක් ගිහිල්ලා තියෙනවා. හරිනේ. හරි. කාලය නම් තප්පර 550යි. ඊළඟට අපෙන් අහනවා
දුම්රිය ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ දුර කොපමණද කියලා අහනවා. දුම්රිය ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ දුර. මෙන්න මෙයා එන්න පුළුවන් ඒවා පුතේ. දැන් කොහොමද අපි ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරපු දුරක් හොයන්නේ? හොඳට මතක තියාගන්න. ප්‍රවේග කාල ප්‍රස්ථාරයකින් විස්ථාපනයක් හොයන්න ආවොත් එහෙම අපි මොකද කරන්න ඕන? ප්‍රවේග කාල ප්‍රස්ථාරයකින් විස්ථාපනයක් නම් හොයන්නේ අපි කරන්නේ යට කොටසේ වර්ගඵලය ගන්න එක. දැන් මෙන්න මේ යට කොටසේ වර්ගඵලය කියන්නේ මේ ටිකනේ පුතේ. මෙන්න මේ වර්ගඵලය ගත්තා නම් හරි. මෙන්න මේ වර්ගඵලයයි ගන්න ඕනේ. ඒ වර්ගඵලය ගන්න පුළුවන් අපිට කොහොමද? මෙන්න අපි දිග වැඩි කිරීම පාලනේ මේක ඍජුකෝණාශ්‍රයක්නේ. එහෙනම් අපිට දිග ගන්න පුළුවන් 20 ඉඳන් 570ට කියන්නේ 550යි. 550 ගුණ කරන්න ඕන කීයෙන්ද? උස 30යිනේ. 30. අපි දැන් බිංදු නෑ කියලා හිතාගෙන ගුණ කරමු. 3 වරක් 5 15න් 5 ඉතුරු එකයි. 3 වරක් 5 15 එකයි 16යි. බිංදු දෙකක් දැම්ම. මීටර් කියලා දැම්ම. ඔන්න මෙයාගේ දුම්රිය ගමන් කරපු දුර කොච්චරද? මීටර් 16500ක් ගිහින් තියෙනවා. මීටර් නම් ගොඩක් ලොකු අගයක් වුණාට කිලෝමීටර් වලින් ගත්තොත් පොඩි අගයක්. කිලෝමීටර් 16ක් තමයි ගිහින් තියෙන්නේ. හරිනේ. හරිනේද පුතේ? එහෙනම් ඔන්න හොඳට මතක තියාගන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරයකින් චලනය වෙච්ච දුරක් ඇහුවොත් නැත්නම් විස්ථාපනයක් ඇහුවොත් අපි මොකද කරන්නේ? යට කොටසේ වර්ගඵලය ගන්නවා. යට කොටසේ වර්ගඵලය ගන්නවා. හරිනේ. යට කොටසේ වර්ගඵලයෙන් අපිට හදා ගන්න පුළුවන්. හරි. යමු ඊළඟ ප්‍රශ්නෙට. දුම්රියේ මන්දනය කොපමණද? අන්න වැදගත් තැන. දැන් හොඳට බලා ගන්න ওই මන්දනය හොයන විදිහ. මන්දනය හොයන විදිහ බලා ගන්න. කොහොමද අපි මන්දනයක් හොයන්නේ? දැන් මෙතන දැන් මෙන්න මේක හොයුව විදිහටම. දැන් ත්වරණය කිව්වෙත් පුතේ අනුක්‍රමණයනේ. ධන අනුක්‍රමණයක් නම් අපි කිව්ව ත්වරණය කියලා. දැන් තියෙන අපිට ඍණ අනුක්‍රමණයක්. ඍණ අනුක්‍රමණයක් තියෙන්නේ. කොහොමද අපි ඍණ අනුක්‍රමණයක් මේක ගන්න විදිහ බලමු අපි. මේකෙත් අර y බෙදීම x නේ y අක්ෂයේ කණ්ඩාංග දෙක අතර වෙනස x අක්ෂයේ කණ්ඩාංග දෙක අතර වෙනසින් බෙදන්න ඕනේ. මෙතනදී අපි දුර ලක්ෂයයි ළඟ ලක්ෂයයි ගමු. මෙන්න මෙතෙන්ට ඇවිල්ලා. මෙතෙන්ට ඇවිල්ලා y අගයයි මෙතෙන්ට ඇවිල්ලා x අගය ලියාගමු අපි. මෙතෙන්ට ආවට පස්සේ y අගය කීයද? මෙන්න මෙතෙන්ට ආවට පස්සේ y අගය කීයද? බිංදුවයිනේ. එහෙනම් y ට ලියනවා බිංදුවක් කියලා. එතකොට x අගය කීයද? 600යි. එතකොට x අගය 600යි. ඊට පස්සේ ඍණ දාලා මෙතෙන්ට ඇවිල්ලා y අගය කීයද? මෙතන 30ක් තියෙන්නේ. 30යි. මෙතෙන්ට ආපුවම x අගය කීයද? 570යි. මෙතෙන්ට ආපුවම x අගය 570යි. දැන් ඔන්න බිංදුව ඍණ 30 කියලා කියන්නේ ඍණ 30යි. බෙදීම 600 ඍණ 570 කියලා කියන්නේ 30යි. ඍණ 30 බෙදීම 30 කියන්නේ කීයද? ඍණ 1යි ms ඍණ 2 ඍණ කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? මන්දනය කියන එක. අපිට මන්දනය කියලා ලියනකොට එතකොට ඍණ කියන එක අයින් කරලා දාලා මන්දනය 1යි ms ඍණ 2 කියලා ලියන්න පුළුවන්. එහෙනම් ඔන්න මන්දනය කියද්දී පුතේ 1යි. මන්දනය එකක් තමයි ආවේ. මන්දනය එකක් තමයි ආවේ. හරිද? ඔන්න විභාගෙදී එන්න පුළුවන් තැන් තමයි මම ඔය කරන්නේ. විභාගෙදී එන්න පුළුවන් තැන්. හරිනේ. හරි. ඒ ප්‍රශ්නේත් ඉවරයි. ඊළඟට දුම්රිය මන්දනය. එය මන්දනයෙන් ගමන් කළ දුර අහන්න. දුම්රිය මන්දනයෙන් ගමන් කළ දුර. ඒකත් පුතේ අපිට මොකෙන් ගන්න පුළුවන්ද? මෙන්න මේ ත්‍රිකෝණයෙන් ගන්න පුළුවන්. අපි දුරක් අහනවා නම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනිවාර්යයෙන් මොකද්ද ගන්න ඕන? යට කොටසේ වර්ගඵලය. යට කොටසේ වර්ගඵලය. එහෙනම් මෙන්න මේ කොටසේ වර්ගඵලය ගත්තා නම් හරි. කොහොමද අපි මේ කොටසේ වර්ගඵලය ගන්න? ත්‍රිකෝණයක් නේ පුතේ. එහෙනම් භාගයක්. ආධාරකයේ කීයද? 570 ඉඳන් 600 කියන්නේ 30යි. ලම්බ උස කීයද? එකක් 30ක් නේ උනේ. දැන් ඔන්න 30 වැඩි කිරීම 30 කියන්නේ කීයද? මෙතන අපිට බෙදලා දා ගන්න පුළුවන්. 3 වරක් 3 9 3 900යි. 900 බෙදීම 2 කියන්නේ 450යි. 450යි මීටර්. 450යි මීටර්. හරි. ඔන්න දැන් අමාරු දෙයක් තියෙනවද මේ පාඩමේ? අමාරු දෙයක් නැහැ ඔන්න. ඔන්න ඔකෙන් අහන්න පුළුවන් ඈ. අමාරු දෙයක් නැහැ. බලමු අන්තිමට. හරි. ඔන්න දෙන කඩා වැටෙන ගුවන් යානයක ස්කන්ධෙ 30000 කිලෝග්‍රෑම් හා ගුරුත්ව ත්වරණය 10 ms දෙක නම් එම ගුවන් යානයේ මතයේ දෙන බලය කොපමණද? දැන් කඩා වැටෙන ගුවන් යානයක ස්කන්ධය මෙච්චරයි. ගුරුත්ව ත්වරණය 10යි නම්
එම ගුවන් යානය මත යෙදෙන බලය. එන බලය කියන්නේ එයාගේ බරනේ. බර කොච්චරද? 30000 කිලෝග්‍රෑම් කියන එක අපිට ගුණ කරන්න වෙනවා W සමානයි mg නේ අපි බර හොයන්නේ. බර කියන්නේ බල W සමානයි mg. ස්කන්ධයේ ගුරුත්ව ත්වරණයේ ගුණිතය. දැන් ස්කන්ධේ 30000යි ස්කන්ධේ 30000 කිලෝග්‍රෑම් g ගුරුත්ව ත්වරණය 10යි. ms ශ්‍රේණියක. එහෙනම් අපිට ලක්ෂ 3යි නිව්ටන් ලක්ෂ 3ක් කියලා තමයි එන්නේ. නිව්ටන් ලක්ෂ 3ක් තමයි බලය. ඊළඟට අසන්තුලිත බලයක් ක්‍රියාත්මක නොවන විට වස්තුවක් පීඩනාකාර දෙක. අපි කියවන්නේ නිව්ටන්ගේ පළවෙනි නියමය මොකක්ද කිව්වේ? බාහිර අසමතුලිත බලයක් යෙදෙන තාක් නිශ්චලව තියෙනවා. චලනය වෙන ඒවා ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා කියලා තමයි කිව්වේ. එහෙනම් දැන් අසන්තුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් වස්තුවක් නිශ්චලව තියෙන්න පුළුවන් නැත්නම් චලනය වෙන්න පුළුවන්. නිශ්චලව තියෙන්නත් පුළුවන් චලනය වෙන්නත් පුළුවන්. ওই දෙක තමයි වෙන්න පුළුවන් නේ. නිශ්චලව තියෙන්නත් පුළුවන් චලනය වෙන්නත් පුළුවන්. අර දැන් පොඩක් අපි තියරි පාර්ට් එකට ගිහිල්ලා ප්‍රවේග කාල ප්‍රස්ථාරයි විස්ථාපන කාල ප්‍රස්ථාරය අතර වෙනස පොඩ්ඩක් බලමු. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් නේ අපි දැන් ඔය කතා කරේ. ඒකට අනුව ඔන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ මෙන්න මෙහෙම ධනානුක්‍රමණයක් නම් මොකක්ද ඒක? ඒකාකාර ත්වරණයක්. ඍණානුක්‍රමණයක් නම් ඒකාකාර මන්දනයක්. මෙන්න මේ වගේ අනුක්‍රමණයක් නැතුව මේ වගේ සරල රේඛාවක් නම් ඒක ඒකාකාර ප්‍රවේගයක්. එතකොට මේකේ යට කොටසේ වර්ගඵල වලින් ගන්න පුළුවන් මොකද්ද? යට කොටසේ වර්ගඵල වලින් ගන්න පුළුවන් විස්ථාපනය. අදාළ කාල සීමාව තුළ සිද්ධ වෙච්ච විස්ථාපනය ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මේක දැනගන්න ඕන අපි විස්ථාපන කාල ප්‍රස්ථාර සම්බන්ධව. හරි. දැන් අපි ප්‍රවේග කාල ප්‍රස්ථාර නම් කතා කරා. ගානකුත් හැදුවා. විස්ථාපන කාල ප්‍රස්ථාර ගැන මොනවද කියන්න පුළුවන්? විස්ථාපන කාල ප්‍රස්ථාරයක් ගත්තොත් මෙන්න මේක බලන්න. මෙන්න මෙහෙම ධන අනුක්‍රමණයක් කියන්නේ මොකද්ද? විස්ථාපනයේ වෙදීම කාලය කියන්නේ ඒකාකාර ප්‍රවේගයක්. මෙන්න මේක පුතේ ඒකාකාර ප්‍රවේගයක්. කියන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක ධන අනුක්‍රමණයක් කියන්නේ ඒකාකාර ප්‍රවේගයක්. මෙන්න මෙහෙම x අක්ෂයට සමාන්තර රේඛාවක් කියන්නේ හිතන්න මෙතනත් මෙයාගේ විස්ථාපනය එක මගයක්. මෙතනදිත් විස්ථාපනය එක මගයක්. ඒ කියන්නේ මෙයාගේ විස්ථාපනය එකමයි කියලා කියන්නේ. මෙයා කොහෙටවත් ගිහිල්ලා දෙහාට මෙහාට කොහෙටවත් ගිහිල්ලා නැහැ. එහෙනම් මෙයා නිශ්චලවම තමයි ඉන්නේ. විස්ථාපනයේ වෙනසක් නැහැ කියලා කියන්නේ මෙයා නිශ්චලතාවයේ ඉන්නවා කියලා කියන්න පුළුවන් අපිට. එහෙනම් විස්ථාපන කාල ප්‍රස්ථාරයක x අක්ෂයට සමාන්තර මෙන්න මේ වගේ රේඛාවක් කියන්නේ මෙයා කොහොම ඉන්න කෙනෙක්ද? නිශ්චලව ඉන්න කෙනෙක්. පැහැදිලිනේ? නිශ්චලව තමයි මෙයා ඉන්නේ. හරි. ඒ දෙක මෙහෙම. මේක මොකද්ද? මේක ඍණානුක්‍රමණයක් කියන්නේත් පුතේ මොන වගේ එකක්ද? ඒකාකාර ප්‍රවේගයක්මයි අනිත් පැත්තට හැරිලා. දැන් හිතන්න මම මෙතන ඉඳන් මේ පැත්තට යනකොට ඒකාකාර ප්‍රවේගය තමයි මේකෙදි තිබ්බේ. මෙතෙන්ට ඇවිල්ලා මං හිටගෙන ඉන්නකොට තියෙන තමයි මේ ටික. මෙතන හිටගෙන ඉඳලා මම මේ පැත්තට එනවා. ඒකාකාර ප්‍රවේගයෙන්. ඒක තමයි මෙන්න මේකෙන් නිරූපණය වෙන්නේ. ඔන්න මතක තියාගන්න නේ ප්‍රස්ථාර විස්ථාපන කාල ප්‍රස්ථාරවල. විස්ථාපන කාල ප්‍රස්ථාරයක් නම් ඔයාලට දීලා තියෙන්නේ මෙන්න මෙහෙම සරල රේඛා නම් තියෙන්නේ ඕකේ ත්වරණයක් හෝ මන්දනයක් නැහැ කියන එක මතක තියාගන්න. මෙන්න මේ වගේ රේඛා නම් තියෙන්නේ මේකේ ත්වරණයක් මන්දනයක් නැහැ. ත්වරණයක් කියන්නේ අනුක්‍රම මේ ප්‍රවේගයෙන් එන්න වැඩි වෙන්න එපා. මේකේ ප්‍රවේගය නියතයි. ඒ කියන්නේ ත්වරණයක් නැහැ. ප්‍රවේගයෙන් එන්න වැඩි වෙනවා නම් ඒ ප්‍රස්ථාරය මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. ත්වරණයක් අපි නිරූපණය කරන්න විස්ථාපන කාල ප්‍රස්ථාරයකින් මෙන්න මේ විදිහට. ත්වරණයක් මෙන්න මෙහෙම තමයි වැඩි වෙන විදිහට තමයි අපි නිරූපණය කරන්නේ. මන්දනය නිරූපණය කරන්නේ කොහොමද? මන්දනය අපි මෙන්න මෙහෙම අඩු වෙන විදිහට නිරූපණය කරනවා. මන්දනය ඔහම අඩු වෙන විදිහට නිරූපණය කරනවා. හරිද? ත්වරණය මෙන්න මෙහෙම නිරූපණය කරා මන්දනය මෙන්න මෙහෙම තමයි අපි නිරූපණය කරන්නේ. හරි. පැහැදිලිනේ? හරි. මම හිතනවා දැන් පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි. තව අපි මේකේ එක ප්‍රශ්නයක් කරලා ඊට පස්සේ අර බල ගූරණය, බල සමතුලිතතාවය ඒ පාඩමත් මතක් කරගමු. හරි. මේක තව එක ප්‍රශ්නයක් කරමු අපි. හරි. පොඩ්ඩක් ඉන්න මේකෙම තිබ්බද බලමු ප්‍රශ්නයක් හොඳ. හරි. මෙන්න මේකේ තියෙන බල ගූරණය සම්බන්ධ ගණක් අපි ඒක හදමු ඊළඟට. ඔයාලා මෙන්න අද අපි කතා කරන්නේ මෙන්න මේ ටිකනේ. ඒ කියන්නේ මොකක්ද අද කතා කරන්නේ අපි භෞතික විද්‍යා පාඩම් ටිකනේ. ඔයාලා මෙන්න මේක පොඩ්ඩක් අපි කතා කරමු. මෙන්න මේ අන්තිම ප්‍රශ්නේ. පොඩ්ඩක් බලා ගන්න කියවලා මොනවද මේක කරන්න පුළුවන්ද බැයිද කියලා. මෙන්න මේ B ප්‍රශ්නේ පොඩ්ඩක් කියවලා මෙන්න මේ දාලා තියෙන ප්‍රශ්නේ
උත්තර ටික පොඩ්ඩක් මාක් කරගන්න බලන්න විනාඩියක් දෙකක් අරගෙන. පොඩ්ඩක් try කරන්න බලන්න. හරි. අපි ඉක්මනට බලාගෙන යමු නේද? බලමු ඉක්මනට. රූපේ දැක්වෙන්නේ කපා බිම ඇදගෙන යන ශාකයක කඳ කොටසක් මිනිසෙකු විසින් ලණුවක් ආධාරයෙන් බිම දිගේ ඇදගෙන යන අවස්ථාවකි. ඔහුට වැලි පාර දිගේ කොට ඇදගෙන යාමට වඩා තනකොළ සහිත බිමේ ඇදගෙන යාම පහසුවක් දැනුනි කියලා තියෙනවා. හරි. ඝර්ෂණ බලය යනු කුමක්ද කියලා අපෙන් අහනවා. එහෙනම් ඝර්ෂණ බලය කියලා කියන්නේ වස්තුවක් චලිත වන වස්තුවක හෝ චලිතයට දරන උත්සාහයකදී ඊට ප්‍රතිවිරුද්ධව හටගන්න බලය අපිට ඝර්ෂණ බලයක් කියලා කියන්න පුළුවන්. වස්තුවක් චලිත වන අවස්ථාවේ හෝ චලිතයට දක්වන උත්සාහයකදී ඊට ප්‍රතිවිරුද්ධව හටගන්න බලය අපි ඝර්ෂණ බලය කියලා කියනවා. හරි. දෙවෙනි එක. ඝර්ෂණ බල ඒවා ක්‍රියා කරන අවස්ථා අනුව ආකාර තුනකට බෙදිය හැකිය. පහත ඝර්ෂණ බල හඳුන්වන්න කියන. ඒතකොට අපි ඝර්ෂණ ආකාර තුන දන්නවනේ. ස්ථිතික, සීමාකාරී, ගතික. සීමාකාරී ඝර්ෂණය කියන්නේ මොකක්ද එහෙනම්? සීමාකාරී ඝර්ෂණය කියන්නේ චලිතයට ඉතා ආසන්න අවස්ථාවේ හටගන්න ඝර්ෂණ බලය. චලිතයට ඉතා ආසන්න අවස්ථාවේ චලිතයට උන්න වෙන අවස්ථාව කියලා අපි කිව්වේ. චලිතයට ඉතා ආසන්න අවස්ථාවේ හටගන්නා ඝර්ෂණ බලය තමයි අපි සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියන්නේ. ස්ථිතික ඝර්ෂණ බලය කියලා කියන්නේ බලයක් යෙදුවද චලිතයක් සිදු නොවන අවස්ථාවේ හටගන්න ඝර්ෂණ බලයට අපි කියනවා ස්ථිතික ඝර්ෂණ බලය කියලා. බලයක් යෙදුවද චලිතයක් සිදු නොවන අවස්ථාවේ හටගන්නා ඝර්ෂණ බලය ස්ථිතික ඝර්ෂණ බලය. ඊට පස්සේ ඉහත ශාකන්ද කොටස ඇදගෙන යාමේදී පවතින්නේ කිනම් ඝර්ෂණ බලයද? ඇදගෙන යනවා කියන්නේ මොකද්ද? චලනයක් වෙනවනේ. සාපේක්ෂ චලිතයක් තියෙනවා. සාපේක්ෂ චලිතයක් තියෙනකොට හටගන්නේ මොන ඝර්ෂණයද? සාපේක්ෂ චලිතයක් තියෙනකොට හටගන්නේ ගතික ඝර්ෂණය. ගතික ඝර්ෂණය. ඊළඟට අහනවා සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක දෙකක් නම් කරන්න. මොනවද සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන්නේ? සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපානවා මොකද්ද? අභිලම්බ ප්‍රතික්‍රියාවයි පෘෂ්ඨ ස්වභාවයයි. අභිලම්බ ප්‍රතික්‍රියාව සහ පෘෂ්ඨ ස්වභාවය බලපානවා. ඊට පස්සේ ඔබ සඳහන් කළ එක් සාධකයක බලපෑම් පෙන්වා දීම සිදු කළ හැකි සරල ක්‍රියාකාරකමක් ලියන්න කියලා කියනවා. අපිට එහෙනම් ඔක පුළුවන් පෘෂ්ඨ ස්වභාවය පරීක්ෂා කරන්න කොහොමද? වැලි කරදාසියක් තියෙන තැනකයි පුයර තියෙන තැනකයි කියන්නේ සින්දු පෘෂ්ඨයකයි එක හා සමාන වස්තු දෙකක් තියලා චලනය කරන යාන්ත්‍රමින් චලනය කරන්න යෝන අවශ්‍ය බලය වෙන ගන්න පුළුවන්. එතකොට යාන්ත්‍රමින් චලනය කරන්න අවශ්‍ය බලය කියන්නේ ඒකේ සීමාකාරී ඝර්ෂණ බලය. ඒ විදිහට අපිට ගන්න පුළුවන්. ඝර්ෂණයේ හිතකර බලපෑමක් සහ අහිතකර බලපෑමක් කියන්න කියනවා.
ඝර්ෂණය හිත කරයි මොකටද? අපිට ඇවිදින්නේ එහෙම ඝර්ෂණය හිත කර එක. අපිට ඝර්ෂණය නැත්තම් ඇවිද ගන්න බෑ. අහිත කර වෙන්නේ ওই වාහන එන්ජින් වල එහෙම කොටස් ඝර්ෂණය නිසා උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. ඒ තමයි අහිත කර බලපෑම. හරි. ඒතකොට ඔන්න පුතේ උතන ඒක අපි නතර කරලා හරි. ඊට පස්සේ අපි මොකද්ද දෙවනි වාරයට අදාළ ඝර්ෂණ මොනවාද? භෞතික විද්‍යා පාඩම් ටිකක් පොඩ්ඩක් මතක් කරලා ඒකට අදාළ ප්‍රශ්න කිහිපයකුත් කරමු. ඒකට අදාළ ප්‍රශ්න කිහිපයකුත් කරමු. ඒතකොට ඔයාලට ඒ පිළිබඳව හොඳ දැනුමක් ගන්න පුළුවන්. ඒතකොට පාඩම් ටික ඔක්කොම මගේ මතක් වුණා දැන් ඈ. හරි. දෙවෙනි වාරයට අදාළ භෞතික විද්‍යා පාඩම් ටිකත් ඉක්මනට බලාගෙන යමු. හරි. මේකේ අපිට පාඩම් 3ක් හම්බ වෙනවනේ. මේක ටිකක් දිග පාඩම්කට තියෙන මේ බල යුග්මක කියන එක. ඒකත් අපි බලලා ඒකේ ප්‍රශ්න කිහිපයකුත් කරමු. ඒකට ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. සංප්‍රයුක්ත බලය තමයි මුලින්ම තියෙන්නේ. සංප්‍රයුක්ත බලය. මොකද උදේ සංප්‍රයුක්ත මේක නම් මේ රේසි පාඩමක්. සංප්‍රයුක්ත බලය කියලා කියන්නේ. මොකක්ද සංප්‍රයුක්ත බලය කියන්නේ? චලනය වන වස්තුවක්. මේක චලනය වන වස්තුව නෙමෙයි. අපි මොකක් හරි වස්තුවකට බල කිහිපයක් යොදනකොට මෙන්න මේ වගේ. කිසියම් වස්තුවකට බල කිහිපයක් මෙන්න මේ විදිහට යොදනකොට ඒ බල සියල්ලම වෙනුවට යොදන්න පුළුවන් තනි බලයක් තියෙනවනේ. මොකක් හරි වස්තුවකට මෙන්න මේ වගේ බල කිහිපයක් යොදනකොට ඒ බල සියල්ලම වෙනුවට යොදන්න පුළුවන් තනි බලයට අපි මොකක් කියනවද? සංප්‍රයුක්ත බලය කියනවා. බල කිහිපයක් යොදනකොට ඒ බල සියල්ලම වෙනුවට යොදන්න පුළුවන් තනි බලයට අපි කියන මොකක් කියලාද? සංප්‍රයුක්ත බලය කියලා. සංප්‍රයුක්ත බලය කියලා අපිට කියන්න පුළුවන්. බල සියල්ලම වෙනුවට යොදන්න පුළුවන් තනි බලය සංප්‍රයුක්ත බලයක් කියලා අපි කියනවා. සංප්‍රයුක්ත බලය කියලා අපි කියනවා. හරිනේ. හරි. එතකොට මෙන්න මේ වගේ අපි දැනගන්න ඕන එකම දිශාවට නම් බල ටික ක්‍රියාත්මක වෙන්නේ අපිට බල ටික එකතු කරලා සංප්‍රයුක්තය ගන්න පුළුවන්. බල ක්‍රියාත්මක වෙන්නේ එකම දිශාවට නම් බලවල එකතුව සංප්‍රයුක්තයට සමානයි. දිශාව වෙන්නේ මේ පැත්තම තමයි. ඒත් එක්ක මේ වගේ ප්‍රතිවිරුද්ධ දිශාවට තිබ්බොත් මොකද කරන්නේ? බල දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට නම් තියෙන්නේ විශාල බලයෙන් කුඩා බලය අඩු කරනවා. බල දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙනකොට විශාල බලයෙන් කුඩා බලය අඩු කරලා අපිට සංප්‍රයුක්තය ගන්න පුළුවන්. විශාල බලයෙන් කුඩා බලය අඩු කරලා සංප්‍රයුක්තය ගන්න පුළුවන්. මේ වගේ සමාන්තර බල තිබ්බොත් එහෙම සමාන්තර බල තිබ්බොත් එහෙම මොකද කරන්න ඕන? ඒ දෙක එකතු කරලා තමයි අපි ගන්නෙ බල දිශාව වෙන්නේ ඒ දිශාවම තමයි. හරි. මෙන්න මේක පොඩ්ඩක් දැනගන්න ඕන. මෙන්න මේක පොඩ්ඩක් අපි දැනගන්න ඕන. මේකෙදි තියෙන්නේ ඔන්න ආනත බල දෙක සංප්‍රයුක්තය. බල ආනතව තියෙනකොට කොහොමද සංප්‍රයුක්තය ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ ආනත බල දෙක සමානයි නම් ආනත බල දෙක සමානයි නම් සංප්‍රයුක්තය හරි මැදින් ක්‍රියාත්මක වෙනවා. ආනත බල ආනතව තියෙනකොට ආනත බල දෙක සමානයි නම් මොකක් වෙනවද? සංප්‍රයුක්තය හරි මැදින් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ වගේ. සංප්‍රයුක්තය හරි මැදින් ක්‍රියාත්මක වෙනවා. ආනත බල අසමාන වුණොත් එහෙම මොකද වෙන්නේ? දැන් හිතන්නකෝ මේකේ මෙහෙම තිබුණා කියලා. ආනත බල අසමාන වුණොත් එහෙම. අපි හිතමු දැන් මෙන්න මෙහෙම වස්තුවක් තියෙනවා. මේ පැත්තට තියෙනවා නිව්ටන් 100ක විතර බලයක්. මේ පැත්තට තියෙන නිව්ටන් 40ක විතර බලයක්. මෙහෙම වුණොත් සංප්‍රයුක්තය කොහෙට යනවද? දැන් බල දෙක සමාන වුණොත් නම් හරි මැදින් ගියානේ. මෙහෙම වුණොත් බල අසමාන වෙනකොට වැඩි බලයේ දිශාවට නැඹුරු වෙලා තමයි සංප්‍රයුක්තය හටගන්නේ. වැඩි බලයේ දිශාවට නැඹුරු වෙනවා සංප්‍රයුක්තය. හරිනේ. එහෙනම් මොන බල සංප්‍රයුක්තය කියන එක පාඩම ඉවරයි. ඔන්න පොඩි පාඩම් උනේ. බල සංප්‍රයුක්තය පාඩම උතනින් ඉවරයි. ඊළඟට ඔන්න භ්‍රමණාචරණය. ඔන්න දැන් මොකක් කරන්න තියෙන්නේ? භ්‍රමණය කරවන්න තියෙන්නේ. බලයක භ්‍රමණ ආචරණය. භ්‍රමණය ගැන අපි ඔන්න කතා කරලා බලමු. බලයක භ්‍රමණ ආචරණය. හරි බලමු එහෙනම්. භ්‍රමණ ආචරණය ගැන කතා කරොත් තියෙන්නේ. අපිට මුලින්ම තියෙන බල ගූරණය. දැන් අපි මොකක් හරි වස්තුවකට මොකක් හරි එක අසව් කරලා තියෙන වස්තුවකට බලයක් යොදනකොට ඒ බලයේ මත වැදගත් වෙන මොකක් විතරද? ඒ කියන්නේ අපි නිකන් මෙහෙම තියලා තියෙන එකට නම් මෙහෙම බලයක් යදුවොත් එහෙම මේක යොදන බලයේ මත පදනම් වෙලා එයා චලනය වෙනවා. හැබැයි අසව් කරලා තියෙන එකට බලය යොදනකොට මෙන්න මේකේ දොරකට වගේ. අපිට බලය යොදන බලයත් වැදගත් වෙනවා. ඒ වගේම බලය යොදන තැන ඉඳන් මේ කැරකෙන තැනට තියෙන දුරත් වැදගත් වෙනවා. යොදන බලයයි බලය ක්‍රියාත්මක වෙන තැනට තියෙන ලම්බක දුරයි කියන දෙකම වැදගත් වෙනවා. මොකටද? බල ගූරණය කෙරෙහි. බල ගූරණය කෙරෙහි. බල ගූරණය මයින් විදිය මතක තියාගන්න. එහෙනම් මොකද්ද? බලය වැඩි කරනවා
අක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුරෙන්. ඒකෙන්ද අපි ගන්නේ බලගූර්ණය ගන්නේ කොහොමද? බලගූර්ණය සමානයි බලය වැඩි කිරීම අක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර. බලය වැඩි කිරීම අක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුරෙන් තමයි අපි ගන්නෙ. අක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර. හරි. ඒතර බලගූර්ණය අපිට ඒකක වෙන්නේ. බලය වැඩි කිරීම ලම්බක දුරනේ පුතේ. දැන් බලගූර්ණය එකක වෙන්නේ මොකද්ද? නිව්ටන් මීටර්. බලගූර්ණය එකක වෙන්නේ නිව්ටන් මීටර තමයි ඒකක වෙන්නේ. ඕන මතක තියාගන්න නිව්ටන් මීටර. මෙන්න වැදගත් එකක් තියෙනවා. මොකද්ද හොඳට බලාගන්න දැන්. බලගූර්ණයක දිශාව හොයාගන්න විදිය. බලගූර්ණයක දිශාව හොයාගන්න විදිය. දැන් ඔයාලා කලින් ඉගෙනගෙන තියෙනවනේ. කලින් ඉගෙනගෙන තියෙන පුතේ. දැන් මට කියන්න මෙන්න මේකේ දිශාව කියන්න බලන්න. මෙන්න මේකේ දක්ෂිණාවර්තයද වාමාවර්තද සහ බලගූර්ණයේ අගයත් කියන්නේ. දක්ෂිණාවර්තද වාමාවර්තද කියන එකයි බලගූර්ණයේ අගයයි කියන්න බලන්න. වාමාවර්තද දක්ෂිණාවර්තද සහ බලගූර්ණයේ අගය. පොඩක් හදලා මට මැසේජ් එකක් දාන්න ඉක්මනට. දැන් දන්නවනේ ඔබ බලගූර්ණයේ අගයයි දක්ෂිණාවර්තද වාමාවර්තද කියන එක. මම ඊට පස්සේ කියලා දෙන්නම් හොඳට. පොඩක් කියන්න බලන්න. හරි කොහොමද අපි ගන්නෙ? කොහොමද උත්තර? හරි. දැන් හොඳට බලාගන්න උත්තර දාලා තියෙන බලමු අපි. ඔව්. දක්ෂිනාව දැන් කොහොමද හොයන්න කිව්වේ? මෙන්න මෙතෙන්ට ගිහින් මේක හිතන්න ඕන මොකක් කියලාද? මේක හිතන්න ඔරලෝසු කට්ටක් කියලා. මෙන්න මේක ඔරලෝසු කට්ටක් කියලා හිතන්න. මේක ඒතකොට දැන් මේ පැත්තට අදිනවා නම් මෙහෙම. මේක මේ පැත්තට අදිනවා නම් කැරකෙන්න ඕන කොහෙටද? ඔරලෝසු කටු කැරකෙන පැත්තටම තමයි. මොකද්ද අපි බලගූර්ණී දිශාව වෙන මොකද්ද කරන්න ඕන? අදාළ වස්තුව ළඟට ගියා හිතනවා මේක ඔරලෝසු කට්ටක් කියලා. ඔරලෝසු කට්ටක් කියලා හිතලා මොකද කරන්න ඕන? ඔරලෝසු කට්ටක් කියලා හිතලා ඔන්න ඒ පැත්තට අපි චලනයක් යොදනවා. ඒ පැත්තට බලයක් යොදනවා කැරකෙන්නේ ඒ දිශාවට. ඒ කියන්නේ ඔරලෝසු කටු කැරකෙන පැත්තටම නම්. ඒක මොකද්ද? දක්ෂිනාවර්තයි. ඔරලෝසු කටු කැරකෙන පැත්තට නම් කැරකෙන්නේ මේක දක්ෂිනාවර්තයි කියලා අපිට ගන්න පුළුවන්. දක්ෂිනාවර්ත. දක්ෂිනාවර්ත තමයි මේක කැරකෙන්නේ ඔරලෝසු කටු කැරකෙන පැත්ත නිසා. දැන් අපි මේක බල ගූර්ණය ගන්නෙ කොහොමද? බලය වැඩි කිරීම ලම්බක දුරනේ පුතේ. එහෙනම් බලය 20යි නිව්ටන්. ලම්බක දුර කොච්චරද? 2යි මීටර්. එහෙනම් අපිට බල ගූර්ණය ගන්න පුළුවන් 40යි නිව්ටන් මීටර් කියලා. ඒ කොයි පැත්තටද පුතේ? දක්ෂිනාවර්තව. දක්ෂිනාවර්තව 40යි නිව්ටන් මීටර් කියලා ගන්න පුළුවන්. ඔන්න බල ගූර්ණය දැන් පටල ගන්න එපා. මෙන්න මේක බලන්නකෝ. මේක මොන වර්තයද එහෙනම්? මෙන්න අපි මොකද්ද කරන්නේ? මේක හිතුවා මොකක් කියලාද? ඔරලෝසු කටුවක් කියලා. මේක ඔරලෝසු කටුවක් නම් ඔරලෝසු කටුවෙන් මෙන්න මේ පැත්තට තමයි මේ ආදින්නේ. ඔරලෝසු කටුවෙන් උඩට නම් අදින්නේ. ඔරලෝසු කටුව සාමාන්‍යයෙන් කරකින්න ඕන පහළට මෙහෙට. මේ පැත්තට නම් අපි ඒක ගන්නවා වාමාවර්ත කියලා. එහෙනම් මේක වාමාවර්තයි. ಗುಣ කරලා ගන්න පුළුවන් මේක. මෙන්න මේක පොඩ්ඩක් බලන්නකෝ. මේක පොඩ්ඩක් බලන්න. මේ වගේ එකක් තිබ්බොත් මොකද කරන්න කියලා අපි දැනගන්න වෙනවා. මේ වගේ එකක් තිබ්බොත් කරන දේ. දැන් මේකේ උඩටත් ඔන්න බලයක් යොදලා තියෙනවා නිව්ටන් 30ක. පහළටත් බලයක් යොදලා තියෙනවා නිව්ටන් 20ක. නිව්ටන් 20 නිසා කරකෙන්නේ කොයි පැත්තටද? දක්ෂිනාවර්තව. 30 නිසා කරකෙන්නේ කොයි පැත්තටද? වාමාවර්තව. මේ දෙකම බලපානවා දැන් බලගූර්ණේ ගන්නකොට. ඒ වගේ පුතේ බලගූර්ණ දෙපැත්ත කියන්නේ දිශා දෙකටම තියෙනවා නම් අපි ගණනය කරන්න ඕනේ මොකද්ද? සම්ප්‍රයුක්ත බලගූර්ණය. එතකොට අපි කරන්නේ සාමාන්‍යයෙන් විශාල අගයක් එයි කියලා හිතන එකෙන් අඩු අගයක් එයි කියලා හිතන එක අඩු කරන එක. එතකොට අපිට දැන් අපි හිතමුකෝ දක්ෂිනාවර්ත ගූර්ණය වැඩි වෙයි කියලා. එහෙනම් අපි මුලින්ම දැන් දක්ෂිනාවර්ත ගූර්ණය ගන්නවා. දැන් මෙතන මේක වටේනේ කැරකෙන්නේ පුතේ. මේක වටේ කැරකෙනකොට අපි බලය යොදන්නේ මෙතනින්. දැන් බල ගූර්ණයේ සමීකරණය මොකද්ද පුතේ? බලය වැඩි කිරීම ලම්බක දුර. බලය කීයද දැන්? බලය 20යි නිව්ටන්. බලය 20යි නිව්ටන්.
ලම්බක දුර මෙතන ඉඳන් මෙතන ලම්බක දුර කොච්චරද? මෙතන ඉඳන් මෙතන 2යි මෙතන ඉඳන් මෙතන 2යි 4යි. වැඩි කිරීම 4යි මීටර. ඔන්න දක්ෂිනාවර්ත පූර්ණය ආවා. දැන් මෙයා නිසාන වෙන්නේ අනිත් දිශාවටනේ වාමාවර්තවනේ. එහෙනම් අපි ඒව ගන්නේ ඍණ විදියට. ඍණ. එයාගේ බලය කීයද? එයාගේ බලය 30යි නිව්ටන්. එයාට තියෙන ලම්බක දුර කොච්චරද? එයාට තියෙන ලම්බක දුර 2යි මීටර. එහෙනම් එයාට එන්නේ කීයක් කියලාද? මෙයාට එනවන්න කීයක් කියලාද? 80යි නිව්ටන් මීටර කියලා එනවා. 80යි නිව්ටන් මීටර කියලා එනවා. මෙයාට එනවා කීයක් කියලාද? 60යි නිව්ටන් මීටර කියලා. මේ දෙක අඩු කරපුවාම අපිට ලැබෙන්නේ කීයක් කියලාද? 20යි නිව්ටන් මීටර කියලා. 20යි නිව්ටන් මීටර කියලා තමයි ලැබෙන්නේ. ඔන්න දැන් හොඳට මතක තියාගන්න එහෙනම් බලපූර්ණ කිහිපයක් ක්‍රියාත්මක වෙනකොට අපි වැඩි වෙයි කියලා හිතන බලපූර්ණයෙන් අඩු වෙයි කියලා හිතන බලපූර්ණය අඩු කරන්න. ඒතර මේ දුර ගන්නකොට අපි බලය යොදන තැනට තියෙන දුර තමයි ගන්නෙ. අසව් කරලා තියෙන තැන ඉඳන් මෙතන බලය යොදපුවාම එතෙන්ට දුර ගත්තේ. මෙතන බලය යොදන එතෙන්ට දුර තමයි ගත්තේ. පැහැදිලිනේ? එහෙනම් දැන් අපිට ධන උත්තරයක්ම ආවනම් මේකේ අවසාන පූර්ණය මොකද්ද? දක්ෂිනාවර්ත පූර්ණයක් තමයි. ධන උත්තරයක්ම ආවනම් මේක අපිට ගන්න පුළුවන් දක්ෂිනාවර්ත පූර්ණයක් කියලා. මෙන්න මේ වගේ එක්කුත් පුතේ හදන්න දැනගන්න ඕන. මෙන්න මේ වගේ එකක්. මේ වගේ ප්‍රශ්නයකදී දෙන්නේ පුතේ අපිට මෙහෙම දෙනවා කොහොමද දෙන්නේ? මෙන්න මේ පද්ධතිය සමතුලිතයි. එහෙනම් මේ y ගේ අගය හොයන්න කියලා දෙන්න පුළුවන්. මේ පද්ධතිය සමතුලිතයි y ගේ අගය හොයන්න කියලා අපිට දෙන්න පුළුවන්. හරි. දැන් පද්ධතිය සමතුලිතයි කිව්වහම අපිට මොකද්ද කියන්න පුළුවන්? සමතුලිතව තියෙනවා නම් පුතේ මෙන්න මේ පැත්තෙන් ඇති වෙන්නේ වාමාවර්ත පූර්ණයනේ. වාමාවර්ත පූර්ණය සමාන වෙන්න ඕනේ මේ පැත්තේ තියෙන දක්ෂිනාවර්ත පූර්ණයට. එහෙනම් පුතේ මේ වගේ ගානක් අපි රචනා ප්‍රශ්නික හදනවා නම් මුලින්ම මේ සම්බන්ධය ලියා ගන්න ඕන. පද්ධතිය සමතුලිත නිසා මොකක් වෙනවද? වාමාවර්ත පූර්ණය. වාමාවර්ත පූර්ණය සමාන වෙන්න ඕන මොකටද? දක්ෂිනාවර්ත පූර්ණයට. දක්ෂිනාවර්ත පූර්ණයට. දැන් වාමාවර්ත පූර්ණය හොයමු බලන්න මෙතන ඉඳන් මෙතෙන්ටනේ. එතන මෙතෙන් දුර 2යි බලය 30යි. එහෙනම් 30යි නිව්ටන් වැඩි කරන්න ඕන කීයෙන්ද? 2යි මීටර වලින්. ඕක සමාන වෙන්න ඕන. මේ පැත්තේ බලය දන්නේ නැහැ අපි ඒක y කියලා තියෙනවා. වැඩි කරන්න ඕන 3යි මීටර වලින්. දැන් y හොයාගන්න අපි මොකද කරන්නේ? මෙන්න මේ පැත්තේ y කියලා 3යි කියන එක මේ පැත්තට ගෙනවනම් හරිනේ. එහෙනම් මෙතන 30 වරක් 2 60යි නිව්ටන් මීටර වෙනවා. ඒක බෙදන්න ඕන 3ෙන්. සමානයි මොකටද? y ට. y ලැබෙනවා එහෙනම් කීයක් කියලාද? 20ක් කියලා ලැබෙනවා. y අපිට ලබා ගන්න පුළුවන් 20යි නිව්ටන් කියලා. y ලැබෙනවා 20යි නිව්ටන් කියලා. හරි. ඔන්න බලන්න පුතේ ලේසි දේවල් ඈ. එහෙනම් මේ මැදින් අසව් කරලා තියෙන එකක් දෙපැත්ත සමතුලිතයි කියලා එක අගයක් හොයන්න આવත් අපි මොකද කරන්නේ? සමතුලිත නිසා වාමාවර්ත පූර්ණය සමානයි දක්ෂිනාවර්ත පූර්ණය කියලා ලියලා අපිට පූර්ණ ටික හදාගෙන යන්න පුළුවන්. පූර්ණ ටිකට දාලා ගියන් ටික හදාගෙන යන්න පුළුවන්. හරිනේ. දැන් ඔන්න එකක් මතක් වෙන්නේ නැති. හරි. ඒක අපි දැනට හදන්න නැතුව ඉමු. මෙන්න මේක බලන්න බල යුග්මය. මොකද්ද පුතේ බල යුග්මයක් කියලා කියන්නේ? එක හා සමාන බලයක්. එක හා සමාන බලයක් ප්‍රතිවිරුද්ධ දිශාවලට අපි යොදනවා නම් එක හා සමාන බලයක් ප්‍රතිවිරුද්ධ දිශාවලට යොදනවා නම් එතකොට හට ගන්නවා මොකද්ද පුතේ? බල යුග්මයක්. එකිනෙකට යම් පරතරයක් සහිතව ක්‍රියා කරන රේඛා දිගේ වස්තුවක් මත ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියා කරන සමාන විශාලත්වයෙන් යුත් බල තමයි පුතේ අපි කියන්නේ බල යුග්ම කියලා. එතකොට අපි බල යුග්මයක් හිතමු මෙහෙම. මෙන්න මොකක් හරි එකක් තියෙනවා මැදින් අසව් කරලා මෙතන නිව්ටන් 10ක් යොදනවා. ප්‍රතිවිරුද්ධ මෙතන නිව්ටන් 10ක් යොදනවා. දැන් මේ දුර අපි මෙතන මෙතන 3ක් කියලා ගමු. මෙතන මෙතෙන්ට 3ක් කියලා ගමු. දැන් මේකේ බල යුග්මය හොයන්නේ කොහොමද පුතේ? බලය. මෙතන බල දෙකක් තිබ්බට පුතේ එක බලයක් තමයි අපි ගන්න ඕන. බලය වැඩි කරන්න ඕන බල දෙක අතර ලම්බක දුරෙන්. දැන් මේකේ බලය කීයද පුතේ? 10යිනේ. බල දෙක අතර ලම්බක දුර මෙතන මෙතෙන්ට කීයද? 6යි. 10 6න් ගුණ කරා නම් අපිට ඔන්න 60යි නිව්ටන් මීටර කියලා ගන්න පුළුවන්. ඕක එහෙනම් මොකද්ද? බල යුග්මය ගන්න විදිහ. බලයක විශාලත්වය දැන් බල දෙකක් තිබ්බට අපි ගාන හදන්නේ කොහොමද? බලයක විශාලත්වයේ ගුණ කරනවා බල දෙක අතර ලම්බක දුරෙන්. බලයක විශාලත්වයේ ගුණ කරනවා බල දෙක අතර ලම්බක දුරෙන්. හරි. එතකොට බල ගූර්ණය. මේකත් ඒ වගේ එකක් ඒ නිසා ඒක හදන්න ඕනේ. බල ගූර්ණය අපිට බල යුග්මයේ තියෙනවා වතුර කරාමයකදී ස්ක්‍රූ පුණියනක් පාවිච්චි කරනකොට ඊට පස්සේ සුක්කානමක් කරකවනකොට
මෙන්න මේක බල යුග්ම අපිට හම්බ වෙනවා. හරි. අපිට තුන්වෙනි පාඩම කියන්නේ දෙවෙනි වාරයට දාලා තුන්වෙනි භෞතික විද්‍යා පාඩම සහ අවසාන භෞතික විද්‍යා පාඩම තමයි පුතේ මොකද්ද? බල සමතුලිතතාවය. ඔන්න ඒකත් අද කතා කරලා අපි ඔය පාඩම් ඔක්කොගෙම ඉන්න පුළුවන් විදිහේ ප්‍රශ්න කිහිපයකුත් කතා කරලා ඉවර කරමු. ඒකට ඔන්න ඔයාලට දෙවෙනි වාරයට එන භෞතික විද්‍යා පාඩම් ටික ඔක්කොම මතක් කරා. ඔයාලා ඒතර කරන්න ඕනේ මේ පේපර්ස් මන් 3ක් දාලා තිබුණා. ඒ තුනේ තවත් ඉතුරු ප්‍රශ්න ටිකත් ඔයාලා කරන්න ගෙදර ඉඳන්. අපි අන්තිම දවසේ කියන්නේ ඉරිදා ඔය ඔක්කොම ටික ඊට පස්සේ සාකච්ඡා කරමු. ඒතර අද අපි භෞතික විද්‍යාව ටික කරනවානේ. ඒ ටික නැවත පාරක් පොඩ්ඩක් බලලා හෙටත් ඔන්න පොඩ්ඩක් බලලා ඔහොම මතක් කරගන්න. එතකොට හෙට අපි හෙට හවස හෙට 8ට හෙට රාත්‍රී 8ට අපි රසායන විද්‍යා පාඩම් ටික කරනවා ඔය විදිහටම. ඒතර ඒ ටිකත් ඔන්න මතක් කරලා දෙනවා. අනිද්දා විභාග හෙට කියලා. ඒ කියන්නේ ඉරිදා දවසේ. ඉරිදා රාත්‍රී අපි කරනවා ජීව විද්‍යා පාඩම. මේ ජීව විද්‍යා ටික හොඳට මතක හිටින්න ඕන ටිකනේ. ඒ නිසා විභාගෙට ළඟම තියාගෙන අපි ජීව විද්‍යා පාඩම් ටිකත් ඔය විදිහට ඔක්කොම ටික කරලා දෙනවා. ඔයාලට හොඳට අවධානයෙන් අහගෙන ඉඳලා විභාගයට ගියා නම් හොඳ ලකුණකට යන්න පුළුවන්. හොඳ අවධානයෙන් අහගෙන විභාගයට යන්නයි තියෙන්නේ. හරිනේ? හරි. එහෙනම් අපි යමු බල සමතුලිතතාවය ගැන කතා කරන්න. හරි. අපිට මුලින්ම තියෙන පුතේ බල දෙකක් ඇත්තේ වස්තුවක් කොහොමද සමතුලිතව තියාගන්නේ කියලා කතා කරන්න. බල දෙකක් ඇත්තේ වස්තුවක් කොහොමද සමතුලිතව තියන්නේ කියලා කතා කරන්න. හරි. එතකොට දැන් මෙන්න මේ වගේ වස්තුවක බර මෙහෙම පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා නම් ඊට ප්‍රතිවිරුද්ධ හට ගන්න බලය තමයි මොකද්ද? මේ අභිලම්බ ප්‍රතික්‍රියාවට අභිලම්බ තෙරපුම කියලා කියන්නේ. අභිලම්බ ප්‍රතික්‍රියාව එහෙම නැත්නම් අභිලම්බ තෙරපුම කියලා කියනවා. හරි. එතකොට මේ බල දෙකක් ඇත්තේ වස්තුවක් සමතුලිත වෙන්න තියෙන්න ඕන අවශ්‍යතාව ටික අපි දැනගන්න ඕන. බල දෙකක් ඇත්තේ වස්තුවක් සමතුලිතව තියෙන්න ඕන අවශ්‍යතාව ටික දැනගන්න ඕන මොනවද? බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕන. බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕන. බල දෙක දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. ආදැන් මේ දෙන්න විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒ වගේම මොකක් වෙන්න ඕන? එකම රේඛාවක ක්‍රියාත්මක වෙන්නත් ඕන. බල දෙක විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි ඒක රේඛීයයි. ඒ කියන්නේ එකම රේඛාවක දිගේ මේ දෙන්න ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක රේඛීයයි එකම රේඛාවක් දිගේ ක්‍රියාත්මක වෙන්න ඕන. හරිනේ? බල දෙක විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි ඒක රේඛීයයි එකම රේඛාවක ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ඒකතල සමාන්තර බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාවය. දැන් වෙන බල තුනක් තියෙනවා. බල තුනක් යටතේ සමතුලිත වෙන්න නම් ඒකතල සමාන්තර බල ඒකතල සමාන්තර බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාවය. මේකේ අවස්ථාවක තමයි පුතේ බල තුන ඒක තල වෙන්න ඕන. ඒ කියන්නේ එකම තලයක ක්‍රියාත්මක වෙන්න ඕන. බල තුනම එකම තලයක ක්‍රියාත්මක වෙනවා. මෙයාගෙන් පල්ලෙහාට එක බලයක්, මෙයාගෙන් පල්ලෙහාට තව බලයක්, මෙයාගෙන් ඉහළට තව බලයක්. එහෙනම් මේ බල තුනම එකම තලයක ක්‍රියාත්මක වෙන්න ඕන. එකම තලයක ක්‍රියාත්මක වෙන්න ඕන. එක් බලයක් අනෙක් බල දෙකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කළ යුතුය. බල තුන එකම තලයක ක්‍රියාත්මක වෙන්නත් ඕන. එක බලයක් අනෙක් බල දෙකට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ පුතේ දැන් මෙතන මේ බලයේ තියෙන උඩටනේ මේ බල දෙක තියෙන පල්ලෙහාට. එහෙනම් ඔන්න ඒකතල සමාන්තර බල තුනක් යටතේ සමතුලිත වෙනකොට මෙන්න මේ වගේ එක බලයක් අනෙක් බල දෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියාත්මක වෙන්න ඕන. ඊළඟට බල දෙකක සංප්‍රයුක්තය. ඒ කියන්නේ මෙන්න මේ දෙන්නගේ සංප්‍රයුක්තය. බල දෙකක සංප්‍රයුක්තය තුන්වන බලයට විශාලත්වයෙන් සමාන සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. බල දෙකක සංප්‍රයුක්තයේ තුන්වන බලයට විශාලත්වයෙන් සමාන සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. විශාලත්වයෙන් සමාන සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. හරි. එකත් හරියට. මෙන්න මේක තියෙනවා අන්තිමට අපිට. මොකද්ද? සමාන්තර නොවන ඒකතල බල තුනක් යටතේ සමතුලිතතාවය. සමාන්තර නොවන ඒකතල බල තුනක් යටතේ සමතුලිතතාවය. දැන් මේකේ මෙහෙමනේ පුතේ. සමාන්තර නැහැ. බල තුන තියෙන මෙහෙම. එක බලයක් මෙහෙට, අනිත් බලය මෙහෙට, අනිත් බලය මෙහෙට. මෙහෙම එකක් තිබ්බොත් සමතුලිතය වෙන්න තියෙන ඕන අවස්ථා ටික මතක තියාගන්න වෙනවා. මොකද්ද? කලින් වගේම බල තුන ඒක තල වෙන්න ඕන. එකම තලයක ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක තල වෙන්න ඕන. බල තුනෙහි ක්‍රියාරේඛා එකම ලක්ෂයකදී හමු වෙන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ බල තුනේම ක්‍රියාරේඛා ටික මොකක් වෙන්න ඕනද? බල තුනේම ක්‍රියාරේඛා එකම ලක්ෂයකදී හමු වෙන්න ඕන. ක්‍රියාරේඛාව කියන්නේ මෙන්න මේක දික් කරපුවාම මෙයා මම මෙහෙම දික් කරනවා, මෙයා මෙහෙට දික් කරනවා, මෙයා මෙහෙට දික් කරනවා. ඔන්න තුන් දෙනාම එකම ලක්ෂයක හම්බ වෙනවනේ. ඔක විශේෂයෙන් මතක තියාගන්න ඈ.
සමාන්තර නොවන ඒකතල බල තුනක් සමතුලිත වෙන්න නම් බල තුනේ ඒකතල වෙන්න ඕන. බල තුනේ ක්‍රියාරේඛා එකම ලක්ෂයකදී හමු වෙන්න ඕන. මෙන්න බල තුනේ ක්‍රියාරේඛා ටික ඇඳහම එකම ලක්ෂයකදී මේගොල්ලෝ හම්බ වුණා. බල තුනේ ක්‍රියාරේඛා එකම ලක්ෂයකදී හමු වෙන්න ඕන. ඊළඟට බල දෙකක සංප්‍රයුක්තයේ තුන්වන බලයට සමාන සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. බල දෙක සංප්‍රයුක්තයේ තුන්වන බලයට සමාන සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. හරි පැහැදිලි එහෙනම් බල දෙක සංප්‍රයුක්තයේ තුන්වන බලයට සමාන සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. හරි පැහැදිලිනේ. ඔන්න එහෙනම් ওই ටික මතක තියාගන්න ඈ. බල සමතුලිතතාවයත් ඔච්චර තමයි පුතේ එහෙනම්. ওই ටික තමයි දැන් තියෙන්නේ. දැන් අපි ප්‍රශ්න කීපයක් කතා කරමු. එතකොට ඔන්න අපි දෙවනි වාරේ දක්වා තියෙන භෞතික විද්‍යා පාඩම් සියල්ලම දැන් මතක් කරගත්තා. තියරි ටික මතක් කරගත්තා. දැන් ඔන්න ඒ තියරි යොදාගෙන ප්‍රශ්න තමයි අපිට කතා කරගෙන යන්න තියෙන්නේ. අපි මේ කතා කරපු තියරි ටික යොදාගෙන ප්‍රශ්න ටික කතා කරගෙන යමු. හරි මම පොඩ ඔයාලට වෙලාවක් දීලා අපි ටික ටික කතා කරගෙන යමු. අපි රචනා ප්‍රශ්න වලට යමු ඈ. රචනා ප්‍රශ්න තමයි පොඩ්ඩක්. මෙන්න මෙතන තිබ්බ ප්‍රශ්නයක් මෙන්න මේකට මට උත්තරයක් දෙන්නකෝ. අපේ මේ භෞතික විද්‍යා ප්‍රශ්නයක්ම තමයි. මෙන්න මේකට උත්තරයක් දෙන්න. 8 වෙනි එකට උත්තරයක් දෙන්න හැමෝම. හරි මොකක්ද වෙන්න ඕන උත්තරේ? කො උත්තරයක් දෙන්න බලන්න. මොකක්ද වෙන්න ඕන උත්තරේ? මේ කියන්නේ නැගෙනහිර දිශාවට ගමන් කළ වස්තුවක් තප්පර 5ක් නැවතී සිට ආපසු බටහිර දෙසට ගමන් කරයි. ඒකට දාලා විස්ථාපන කාල ප්‍රස්ථාරය. දැන් අපි දන්නවා විස්ථාපන කාල ප්‍රස්ථාරය දැන් හිතමු මෙහෙම. අපි හිතමු මෙහෙම. දැන් ඔන්න මේ පැත්තට. මේ පැත්ත නැගෙනහිර කියලා හිතමුකෝ. මෙන්න නැගෙනහිර දිශාවට ගමන් කරා. ඊට පස්සේ ඔන්න ටික වෙලාවක් නිශ්චලව හිටියා. තප්පර 5ක්. ඊට පස්සේ නැවත බටහිර දිශාවට ගිහින් තියෙනවා. නැගෙනහිරට ගිහින් නිශ්චල ඉඳලා බටහිරට ගිහිල්ලා තියෙනවා. ආයෙනම් අන්තිමට විස්ථාපනයේ කීයේ තියෙන්න ඕනද? විස්ථාපනයේ බිඳුවේ තියෙන්නත් ඕන. එහෙනම් මෙන්න මේ බිඳුවෙන් පටන් ගන්න එපා හැමෝම. බිඳුවෙන් පටන් ගන්න ඕනේ. දැන් මේ දෙන්න අපිට අයින් කරලා දාන්න පුළුවන්. දෙන්නම් බිඳුවෙන් පටන් ගන්න ඕනේ. බිඳුවෙන් පටන්ගෙන අවසානයේ බටහිරට ආවා කියන්නේ මෙයා නැවත හිටපු තැනටම ඇවිල්ලානේ. එහෙනම් මෙයාගේ අන්තිම තැනත් බිඳුවේ තියෙනවා. පටන් ගන්න තැනත් බිඳුවේ අවසාන තැනත් බිඳුවේ. එහෙනම් මේක අර අපි සාමාන්‍යයෙන් අදින ප්‍රස්ථාරෙන්නේ. ඔන්න නැගෙනහිර දිශාවට යනවා. ඒකාකාර ප්‍රවේගයෙන් නැගෙනහිර දිශාවට යනවා. මෙන්න තප්පර 5ක් නිශ්චලවයි. මෙන්න මේ ටිකේ නිශ්චලව ඉන්නවා. ආපසු හැරිලා එන එක තමයි මෙන්න මේක. ආපසු හැරිලා එන එක තමයි මෙන්න මේක. බටහිරට එන එක. එහෙනම් උත්තරේ මෙන්න මේක තමයි උත්තරේ ඈ. හරි. මෙන්න මේ 10 වෙනි එකටත් පොඩි උත්තරයක් දෙන්න පුතේ 10. 10 වෙනි ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. උත්තර දෙන්න හොඳට කියවලා. අර ආනත බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාවය තමයි ඔය තියෙන්නේ. ආනත බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාවය තමයි ඔය තියෙන්නේ. මොකක්ද වෙන්නේ? හැම විටම F1 සමානයි F2 සමානයි F3 වෙනවද?
එහෙම වෙන්නේ මේ ඒ ප්‍රකාශය වැරදි. F එකයි F දෙකයි F තුනයි සමාන වෙන්න විදිහක් නැහැ. හැම වෙලෙම සමාන වෙනවා කියලා අපිට ගන්න විදිහක් නැහැ. හැම විටම F එක F දෙක F තුන එකම තලයේ පිහිටයි. ඒක නම් හරි. හැම වෙලෙම F එක F දෙක F තුන එකම තලයක පිහිටන්න ඕන. සෑම විටම F එක දන F දෙක F එකයි F දෙකයි F තුනට වඩා විශාල වෙන්න ඕනි කියලා තියෙනවා. F එකයි F දෙකයි F තුනට වඩා විශාල වෙන්න ඕන. ඔවුනේ. දැන් මේ දෙන්නගේ සංප්‍රයුක්තයනේ මෙයාට සමාන වෙන්න ඕන. සංප්‍රයුක්තය කියන්නේ මේ දෙන්නගේ එකතු වලට පොඩ්ඩක් අඩුයි. මොකද මැදින් යන්නේ. එහෙනම් මේ B සහ C අපිට ගන්න පුළුවන්. B සහ C අපිට ගන්න පුළුවන් උත්තරේ දෙක. B සහ C තමයි ගන්න පුළුවන්. B සහ C. අපි යමු ඊළඟට අපි යමු හොඳ ප්‍රශ්නයක් තිබ්බොත් මම කියන්නම්. මෙන්න මේක කියන්නේ ලේසි එකක් ඒක න 18. මේ සංප්‍රයුක්ත බලයේ විශාලත්වය හා දිශාව කුමක්ද? දැන් ඔන්න දෙපැත්තට තියෙන ප්‍රති බල දෙක එහෙනම් සංප්‍රයුක්ත බලයේ විශාලත්වය කොච්චරද? 4 ඍණ 5නේ. 4 ඍණ 5 කියන්නේ 2යි. වැඩි බලයේ දිශාවට තමයි තියෙන්නේ. එහෙනම් B දිශාවට. 2යි නිව්ටන් B දිශාවට උත්තරේ 2. 2යි නිව්ටන් B දිශාවට. හරි. මේකේ මොකද්ද වෙන්නේ? රූපය දැක්කම තරාදිය සන්තුලනය කිරීම සඳහා. දැන් ඔන්න මේක මේ පැත්ත කියන්නේ වාමාවර්ත පැත්තනේ. වාමාවර්ත කිලෝග්‍රෑම් 5ක් තියෙනවා. කිලෝග්‍රෑම් 5ක් කියන්නේ නිව්ටන් 50ක්. වාමාවර්තව නිව්ටන් 50ක් තියෙනවා නම් ඒක සන්තුලනය කරන්න දක්ෂිනාවර්තව අපිට දාන්න වෙනවා කොච්චරද නිව්ටන් 50. 50 නිව්ටන් දක්ෂිනාවර්තව අපිට බලයක් යොදන්න වෙනවා. මෙන්න මේකට උත්තරයක් දෙන්න. ප්‍රවේගකාල ප්‍රස්ථාරයක් තියෙනවා. 35 36 ප්‍රශ්න වලට පහත ප්‍රවේගකාල ප්‍රස්ථාරය ඇතුළේ පිළිතුරු සපයන්න කියලා කියනවා. ඉහත චලිතයදාල වස්තුව ගමන් කළ ඍතු දුර විය හැක්කේ. දුර කියන්නේ පුතේ මෙන්න මේ ඔක්කොම අපිට යට කොටසේ වර්ගඵලය ඉගෙන ගන්න වෙන්නේ. හොයලා කියන්නකෝ බලන්න. යට කොටසේ වර්ගඵලය හොයලා මට කියන්න උත්තරේ. මොකද්ද වෙන්න ඕන? ගමන් කළ ඍජු දුර වෙන්න ඕන මෙන්න මේ අපි ප්‍රවේගකාල ප්‍රස්ථාරයක් නම් පුතේ දුර ගන්න කොහොම දුරක් විස්ථාපනයක් ගන්න මේ යට කොටසේ වර්ගඵලය මගින්. යට කොටසේ වර්ගඵලය මගින්. මෙන්න මේ ඔක්කොගේම වර්ගඵලය තමයි නම් ගන්න ඕන. දැන් ඔය ඔක්කොගේ වර්ගඵලය ගන්න පුළුවන් අපිට ත්‍රිපීසියමක වර්ගඵලය එන්නේ. එහෙනම් සමාන්තර පාද දෙකේ එකතුව බෙදීම 2 ගුණ කරනවා ලම්බ උසින්. සමාන්තර පාද දෙක කියන්නේ මෙයයි මෙයයිනේ. ඒ දෙන්නගේ එකතුව. මෙතෙන් ඉඳන් මෙතෙන්ට පුතේ 10යිනේ. ධන මෙතෙන් ඉඳන් මෙතෙන්ට 30යි. 30 බෙදීම 2. ගුණ කිරීම ලම්බ උස කියන්නේ මෙතෙන් ඉඳන් මෙතෙන්ට නේ කියන්නේ 15යි. හරි. එතකොට අපිට කීයක් දෙන්නේ? 40 බෙදීම 2 කියලා කියන්නේ 40 බෙදීම 2 කියලා කියන්නේ 20යි. 20 15ක් කියන්නේ 300යි. එහෙනම් 300යි මීටර කියලා එනවා. මෙන්න මේක තමයි උත්තරේ. 300යි මීටර. මට උත්තර දෙන්නේ නැහැ ඔයාලා. 300යි මීටර. උත්තරේ 4. පැහැදිලි නේද? අපිට එනම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක දුරක් හෙව්වොත් එහෙම. යට කොටසේ වර්ගඵලය ගත්තා නම් හරිය. යට කොටසේ වර්ගඵලය. හරි. 35 36ක් කරුම් බලන්න. ඉහත වස්තුව 10 වෙනි තප්පරයේ සිට 20 වෙනි තප්පරය දක්වා මොකද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට. මොකද වෙලා තියෙන්නේ බලමු. මෙතන ඉඳන් මෙතෙන්ට මොකද වෙලා තියෙන්නේ? ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙලා. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කර ඇත. උත්තරේ 4. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කර ඇත. හරි. අපි දැන් රචනා ප්‍රශ්න වලට බලමු. රචනා ප්‍රශ්න මෙන්න මේ ප්‍රශ්නේ කරමු. ඔන්න හොඳ ප්‍රශ්නයක් තියෙනවා. ඔබ කරලා ඔක් කරමු අපි. විභාගෙදී ඉන්න පුළුවන් ඔය වගේ ප්‍රශ්නයක්. පොඩ්ඩක් කියව ගන්න බලන්න. කියව ගන්න බලන්න හොඳට.
එතකොට ඔන්න භෞතික විද්‍යා පාඩම් ටික ඔක්කොම මතක් කරා අපි. භෞතික විද්‍යා පාඩම් ටික මතක් කරා. මෙන්න මේ ප්‍රශ්න ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක් ටිකක් කරලා අපි ඉවර කරමු. එතකොට ඔන්න නැවත මේ පේපර්ස් වල තියෙන ප්‍රශ්න ටික ඔක්කොම ආවර කරන්න විදිහට නේ. එතකොට අමාරු ප්‍රශ්නයක් තියෙනවා මගේ නැවත අහන්න. මම ඔක උත්තර ටිකක් දාන්නම්. හරි. බලමු මේක අපි අපට කියව ගන්නක ප්‍රශ්න ඉස්සරවමු. බලමු නේද එහෙනම්. ඔයාලා දැකලා ඇති මෙන්න මෙහෙම දුම්රිය හරස් මාර්ගයකට යෙදූ ගේට්ටුවක් පහත දැක්වේ. ඒ දණ්ඩ සැහැල්ලු වන අතර x සිට 60 සෙන්ටිමීටර දුරින් b. x කොයිද? මේ තියෙන x සිට 60 සෙන්ටිමීටර දුරින් b තියෙනවා. හරිනේ ඒක. b සවිකර තන්තුවක් ආධාරයෙන් ක්‍රියාත්මක කරේ a කෙළවරෙහි 20 කිලෝග්‍රෑම් ස්කන්ධයක් යොදා ඇති අතර. a කෙළවරේ වන 20 කිලෝග්‍රෑම් ස්කන්ධයක් එල්ලලා තියෙනවා. යොදා ඇති අතර a සිට x දක්වා දිග a සිට x දක්වා දිග 120. මෙතන 20යි වගේ වෙන 120යි ඈ. මෙතන දුර 120 සෙන්ටිමීටර වේ. BC දක්වා දිග 540යි. මෙතන දිග 540යි. බලමු අපි ABC දණ්ඩේ භ්‍රමණාක්ෂය දැක්වෙන අක්ෂරය. ABC දණ්ඩේ භ්‍රමණාක්ෂය. මේ කැරකෙන්නේ මොකක් වටේ කියලාද කියන්නේ? මෙන්න මේ x වටේනේ. x තමයි එහෙනම් අක්ෂය වෙන්නේ. මේ කැරකෙන පුතේ x වටේට එහෙනම් භ්‍රමණාක්ෂය වෙන්න ඕන මොකද්ද? x තමයි භ්‍රමණාක්ෂය වෙන්නේ. පැහැදිලිනේ? භ්‍රමණාක්ෂය වෙන්නේ x එහෙමනම් නේ. භ්‍රමණාක්ෂය වෙන්නේ x. ඊළඟට බලමු දෙවෙනි එක. a සිට x දක්වා දිග අඩු කළ විට a සිට x දක්වා දිග අඩු කළ විට b හිදී යෙදීමට සිදුවන බලය අඩු කරගත හැකියයි ශිෂ්‍යයෙක් පවසයි. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර අඩු කරොත් එහෙම මේ යොදන්න ඕන බලය මේක අපිට කරක ගන්න යොදන්න ඕන බලය අඩු වෙනවා කියලා ඔන්න ශිෂ්‍යයෙක් කියලා තියෙනවා. යොදන්න ඕන බලය අඩු වෙනවා කියලා ඔන්න ශිෂ්‍යයෙක් කියලා තියෙනවා. අපෙන් අහන්නේ මොකද්ද? ඔබ එකඟ වන්නේද පිළිතුරට හේතු දක්වන්න කියලා කියන්නේ. පොඩි දෙන්න උත්තරයක් බලන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මෙතනනේ මේක වටේට කැරකෙන්නේ. මෙන්න මේ A කියන එක පොඩ්ඩක් තව ළඟින් හයි කරලා. එතකොට අපෙන් අහන්නේ A සිට x දක්වා දිග අඩු කරලා B හිදී යෙදීමට සිදුවන බලය B. B කියන්නේ මෙතනනේ. B හිදී යෙදීමට සිදුවන බලය අඩු කරගත හැකියයි ශිෂ්‍යයෙක් පවසයි. ඔබ එකඟ වන්නේද? කියන බලන්න ඔබ එකඟ වන්නේද නැද්ද කියලා. ඔබ එකඟ වන්නේද නැද්ද කියන්න බලන්න. අපිට මොකක් වෙන්න පුළුවන්ද? මේකට අපිට එකඟ වෙන්න පුළුවන් මේක තව දිනකට ලං කරොත් එහෙම දැන් මෙතන වාමාවර්ත කූර්ණය අඩු වෙනවනේ පුතේ. මේ පැත්තට තියෙන දක්ෂිනාවර්ත කූර්ණයක්. එහෙනම් එකඟ වෙනවා. මොකද්ද හේතුව? වාමාවර්ත කූර්ණය අඩු වීම තමයි හේතුව. එකඟ වෙනවා. මොකද්ද හේතුව? වාමාවර්ත කූර්ණය අඩු වීම තමයි හේතුව වෙන්නේ. වාමාවර්ත කූර්ණය අඩු වීම. ඊළඟ බලන්නකෝ. B හිදී යොදන බලය අඩු කර ගැනීමට වෙනත් උපක්‍රමයක් යෝජනා කරන්න. B වල යොදන බලය අඩු කරගන්න වෙනත් උපක්‍රමයක්. මොකද්ද කරන්න පුළුවන්? අපිට B ටිකක් තව දුරින් ඇද්දොත් එහෙම. B මේ ළඟින්ම නෙමෙයි ඇදලා තියෙන්නේ පල්ලෙහාට. එහෙම නැතුව B ටිකක් තව දුරින් මේ බලය යොදනවා. B බලය තරමක් දුරින් යෙදීමෙන් අපිට ඕක කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙන්න මෙතන යොදලා තියෙන W අගය අඩු කරගන්න පුළුවන්. මෙතන ලොකු කිලෝ 20ක් එල්ලන්න ඕනේ. ඊට අඩු බලයක් එල්ලනවා.
W බර අඩු කිරීම හරි B තන්තුව ටිකක් එහායි සම්බන්ධ කිරීම හරි කරන්න පුළුවන්. පොඩි තමයි කරන්න පුළුවන් නේ. හරි ඊළඟට යන්න. දණ්ඩ පහත් කොට ගේට්ටුව වැසීමට B හිදී තන්තුව වෙත යෙදිය යුතු බලය ගණනය කරන්න. දණ්ඩ පහත් කොට ගේට්ටුව වැසීමට B හිදී තන්තුව වෙත යෙදිය යුතු බලය. දැන් මෙතන මේව මුකුත් නැහැ කියලා අපි හිතන්නේ. එහෙනම් මොකද්ද වෙන්න ඕන? මෙන්න මෙයා නිසා හටගෙන තියෙන මොන පූර්ණයද? මෙන්න මෙයා නිසා හටගෙන තියෙන වාමාවර්ත පූර්ණය මෙයා නිසා හටගන්න දක්ෂිනාවර්ත පූර්ණයට සමාන වෙන්න ඕනේ. මෙන්න මෙතන පුතේ 120ක් කියලා ගන්න ඕනේ. අරකේ තියෙන 120ක් කියලානේ. දැන් මෙතන 120ක් වෙනවා. එහෙනම් මොකද කරන්නේ අපි? මෙන්න මේ පැත්තට තියෙන වාමාවර්ත පූර්ණය මේ පැත්තට තියෙන දක්ෂිනාවර්ත පූර්ණයට සමාන කරන්න ඕන. අපෙන් අහන්නේ මොකද්ද? යෙදිය යුතු බලය. බලමු එහෙනම් අපි හදමු. යෙදිය යුතු බලය හදමු බලන්න. මෙහෙන් හදමු නේද? මෙහෙන් හදමු බලන්න. යෙදිය යුතු බලය කොහොමද අපි හොයන්නේ? මේ පැත්තේ තියෙන වාමාවර්ත ගූර්ණය සමාන වෙනවා මේ පැත්තේ තියෙන දක්ෂිනාවර්ත ගූර්ණයට. එහෙනම් අපි කියන වාමාවර්ත ගූර්ණය සමාන වෙන්න ඕන දක්ෂිනාවර්ත ගූර්ණයට. වාමාවර්ත ගූර්ණය දැන් කීයද? අපි කියමු මෙන්න මෙතන 20යි නෙමෙයි 120යි කියලා. 120 වාරයක් 200යිනේ. ස්කන්ධය අපි නිව්ටන් කරපුවාම 10න් ගුණ කරපුවාම හරි. ගුරුත්වත්වරණය. එහෙනම් අපිට ගන්න පුළුවන් මේ පැත්තේ බලය කොච්චරද? එතකොට 200යි. 200යි නිව්ටන් වාරයක්. මෙතන 20ක් කියලා 120යි මේ ඒ පැත්තේ මොකද්ද? ඒ පැත්තේ බලය දුර 120යි. ඕක සමාන වෙන්න ඕන. මේ පැත්තේ බලය අපි දන්නේ නැහැ නේ. ඒක x කියලා ගමු. ඒ පැත්තට මේ දුර කොච්චරද? 60යි. 60යි සෙන්ටිමීටර්. ඒතර සෙන්ටිමීටරම දාන්න සෙන්ටිමීටර කැපිලා යනවනේ ඒ නිසා. ඒතර අපිට x ලැබෙනවා කීයද? 200 වැඩි කිරීම 120 බෙදීම 60. එතකොට මෙතනින් අපිට දෙකක් එනවා. දෙවරක් 200 400. 400යි නිව්ටන් බලයක් අවශ්‍ය වෙනවා. එහෙනම් මෙන්න මේකට. 400යි නිව්ටන් බලයක් අවශ්‍ය වෙනවා. පැහැදිලි නේද? ඒතකොට කරන්න පුතේ ඔය වගේ ඇවොත් මොකද කරන්න ඕන? අපි කරන්න ඕන වාමාවර්ත ගූර්ණය දක්ෂිනාවර්ත ගූර්ණයට සමාන කරන එක. වාමාවර්ත ගූර්ණය දක්ෂිනාවර්ත ගූර්ණයට සමාන කරන එක තමයි කරන්න ඕනේ. මේ පැත්තේ ගූර්ණය අපි මේ පැත්තේ ගූර්ණයට සමාන කරා. වාමාවර්ත ගූර්ණය දක්ෂිනාවර්ත ගූර්ණයට සමාන කරා. හරිද? හරි නේද? මේ පැත්තේ වාමාවර්ත ගූර්ණය මේ පැත්තේ දක්ෂිනාවර්ත ගූර්ණයට අපි සමාන කරා. හරි. ඊළඟට තන්තුවෙන් නැදීම නිසා දණ්ඩ තිරස්ස සමතුලිත වේ. එවිට x ලක්ෂයේදී ආධාරකයේ මත දණ්ඩ මත ඇති කරන ප්‍රතික්‍රියා බලය ගණනය කරන්න. තන්තුවෙන් නැදීම නිසා දණ්ඩ තිරස්ස සමතුලිත වේ. එවිට x ලක්ෂයේදී ආධාරකයේ මත දණ්ඩ මත ඇති වෙන ප්‍රතික්‍රියා බලය. බලමු මොකද x ලක්ෂය කියලා. දණ්ඩ මත ඇති වෙන ප්‍රතික්‍රියා බලය. ඔන්න තන්තුවෙන් අදිනකොට සමතුලිත වෙනවා කියලා කියනවා. මොකද්ද අපි අහන්නේ? බලය තමයි අපි අහන්නේ. මෙන්න මෙයා මත දෙන බලය. ඒතකොට පුතේ මේක සමතුලිත වුණාම මොකද්ද වෙන්න ඕන? සමතුලිත වුණාම මෙයා නිසා අපි කොච්චර බලයක් වදිනවද? දැන් මෙයාගෙන් 200ක බලයක් ඇති වෙනවා. මෙයා මෙහෙම අදිනකොට බලයක් කොච්චර ඇති වෙනවද? එයා එහෙම අදිනකොට දැන් අපි හොයාගත්තා ඉස්සෙල්ලා 400ක් නේද ඇති වෙනවා කිව්වා. 400ක් ඇති වෙනවා. එක්කෙනෙක්ගෙන් 400ක් ඇති වෙනවා, එක්කෙනෙක්ගෙන් 200ක් ඇති වෙනවා. දැන් ඒ කියන්නේ මෙහෙමනේ පුතේ ඔය අහන්නේ අපි. මෙහෙම. දැන් මෙයා සමතුලිත වුණාම ඔන්න මෙහෙම x අක්ෂයට x අක්ෂය ළඟ මෙහෙම සමතුලිත වෙනවා කියලා කියන්නේ. එතකොට මේ පැත්තෙන් කොච්චරක්ද 200ක බලයක් ඇති වෙනවා නිව්ටන්. මේ පැත්තෙන් කොච්චරක්ද 400ක බලයක් ඇති වෙනවා. දැන් මෙයාගේ ප්‍රතික්‍රියාව තමයි අපෙන් අහන්නේ. දැන් මෙයා මත කීයක් දැනෙනවද? මෙයා මත 600ක් දැනෙනවා. මොකද මේ දෙන්නම පල්ලෙහාටනේ බලය යොදන්නේ. දැන් මෙයා මත දැනෙනවා ඉහළට 600යි නිව්ටන් බලයක්. 600යි නිව්ටන් බලයක් එයා මත දැනෙනවා. නිව්ටන් 600ක බලයක් මෙන්න මෙයා මත දැනෙනවා නේ. හරි පැහැදිලි නේද? හරි ඊළඟට ඔන්න බලන්න ඊළඟ ප්‍රකාශය. හරි ඊළඟට තියෙන්නේ ඔන්න හදිසියේ තන්තුව කැඩී යාම නිසා CD ලණුවක් යොදා සේවකයෙකු මගින් ගේට්ටුව වැසීම සිදු කරන ලදී. දැන් ඔන්න මේ තන්තුව
මේ තන්තුව කැඩලා යන හින්දා මෙන්න මෙතනින් අපි ලණුවක් දාලා පල්ලෙහාට අදින්න තමයි යන්නේ දැන්. ලණුවක් දාලා පල්ලෙහාට අදින්න යන්නේ. සේවකයා ලණුව මත යෙදිය යුතු අවම බලය කොපමණද කියලා අපි අහනවා. දැන් ඒත් අපිට අර පූර්ණේම තමයි දාලා හදන්න වෙන්නේ පුතේ. සේවකයා ලණුව මත දන්න ඕන අවම බලය. එහෙනම් පුතේ මෙන්න මේ පැත්තේ තියෙන වාමාවර්ත පූර්ණය මෙහෙට යොදන දක්ෂිනාවර්ත පූර්ණයට සමාන වෙන්න එපා. මෙහෙට යොදන දක්ෂිනාවර්ත පූර්ණයට සමාන වෙන්න ඕන. කොහොමද අපි යන්නේ? වාමාවර්ත පූර්ණය අපිට අපි එක සමානයි කියලා ලියන්න. වාමාවර්ත පූර්ණය සමානයි දක්ෂිනාවර්ත පූර්ණයට. වාමාවර්ත පූර්ණය කොච්චරද දැන්? මේක වටේනේ කැරකෙන්නේ. x වටේ තමයි කැරකෙන්නේ. එහෙනම් x වලින් ඉඳන් තියෙන දුර 120ක් කියලා අපි ගන්න කියලා කිව්වා. එහෙනම් 120 වාරයක් 200නේ. ඕක සමාන වෙන්න ඕන දක්ෂිනාවර්ත පූර්ණය කීයද? 541 දුරින් තියෙන්නේ. 540 වාරයක් x කියලා ගමු අපි. දැන් බලමු කීයක් දෙන්නේ කියලා. එතකොට 120 වැඩි කිරීම 200 බෙදීම 540 සමාන වෙනවා x ට. දැන් මේකට මේක කපලා දාගත්තා. අපිට 54ට අපිට කපලා දාගන්න වෙන්නේ කීයද? 540යි නේද? එතකොට දෙකෙන් කැපුවොත් එහෙම අපිට 27යි. මෙතන 10යි. දැන් 1200 බෙදීම 27ක් කියලා එනවා. 1200 බෙදීම 27ක් කියලා එනවා. 1200 බෙදීම 27ක් කියලා එන්න ඕන. දැන් මෙන්න මෙතන පොඩි වැඩක් තියෙනවා බලා ගන්නකො. මෙතනදී මෙන්න මේක පොඩ්ඩක් බලා ගන්න. මෙතන දැන් මෙතෙන්ද තියෙන්නේ 540යිනේ. මෙතෙන් තියෙන්නේ කීයද? මෙතෙන්ට දීලා තියෙන්නේ 540යි. හැබැයි මෙයා මෙතනින්මනේ කැරකෙන්නේ. එහෙනම් මේ හටත් මේකට එකතු වෙන්න වෙනවා ඈ. එන්න එක මටත් බලා ගන්න බැරි නමුලි. මොකද්ද වෙන්න ඕන? මෙන්න මෙතෙන්ට 120යි මෙතන ඉඳන් මෙතෙන්ට. මෙතන ඉඳන් මෙතෙන්ට 120යි. වෙයි මෙතන ඉඳන් මෙතෙන්ට කීයක් තියෙනවද? 540යි මේ 60ක් තියෙනවනේ. 600ක් තියෙනවා. එහෙනම් මේ ටිකට කීයද පුතේ? මේ ටිකට තියෙන්නේ 120යි. මේ ටිකට කීයක් තියෙනවද? 600ක් තියෙනවා. එහෙනම් මෙතනම හදමු. වාමාවර්ත පූර්ණය සමානයි දක්ෂිනාවර්ත පූර්ණය. වාමාවර්ත පූර්ණය කීයද? බලය අපිට ගන්න පුළුවන් 200යි නිව්ටන් කියලා. 200යි නිව්ටන් වාරයක්. දුර කොච්චරද? දැන් මෙතෙන්ට 120යි සෙන්ටිමීටර. අපි මීටර කරලම ගමු. එතකොට cm බෙදන්නේ වෙන 1.2යි මීටර කියලා ගන්න පුළුවන්. ඕක සමානයි දක්ෂිනාවර්ත පූර්ණේ බලය දන්නේ නැහැ අපි ඒක x කියලා ගමු. දුර කොච්චරද? 600යි සෙන්ටිමීටර. එහෙනම් 6යි. මීටර නම් 6යි. 6යි මීටර. දැන් අපිට x නේ හොයන්න ඕනේ. x සමානයි. මෙතන එනවා එතකොට 12 වරක් 20. 240ක් නෙන්නේ. 240 බෙදීම 6. ඔව් 240 බෙදීම 6 ඉන්නේ අපිට. ඒතර කීයක් දෙන්නේ? 246ෙන් බෙදපුවම අපිට ඔන්න එනවා නිව්ටන් 240 බෙදීම 6ක් එන්න ඕන. කියලා මෙතන එතකොට මේක මේ පැත්තට ආපුවාම 200යි නිව්ටන් අපිට ගන්න පුළුවන් 24ට කීයද 4යි 40යි 40යි නේද 40යි x එනවා එහෙනම් 40ක නිව්ටන් 40ක බලයක් අපිට යොදන්න වෙනවා නිව්ටන් 40 අපි ස්කන්ධේනේ අහන්නේ ස්කන්ධේ නම් හරි නිව්ටන් 40ක බලයක් තමයි යොදන්න වෙන්නේ නිව්ටන් 40ක බලය හරිනේ හරි ඔන්න පැහැදිලි එතකොට අර වාමාවර්ත පූර්ණ දක්ෂිනාවර්ත පූර්ණයට අරගෙන තමයි අපි කරන්නේ වාමාවර්ත පූර්ණේ මේ පැත්තේ දක්ෂිනාවර්ත පූර්ණේ මේ පැත්තේ ඒ විදිහට අපිට අරගෙන සමාන කරලා තමයි හදන්නේ වාමාවර්ත පූර්ණේ සමානයි දක්ෂිනාවර්ත පූර්ණයට සමාන කරලා හදන්න පුළුවන් එතකොට ඉහත එකෙහි පිළිතුර සොයා ගැනීමට ඔබ යොදාගත් භෞතික විද්‍යාත්මක මූලධර්මය මොකක්ද අපි යොදාගත්තේ ගූර්ණය තමයි යොදාගත්තේ ගූර්ණය භෞතික විද්‍යාත්මක මූලධර්මය උනේ ගූර්ණය ගූර්ණය තමයි යොදාගත්ත මූලධර්මය උනේ හරිනේ හරි ඊළඟට
ඒ සඳහා ප්‍රකාශනයක් ලියන්න කියලා කියන අපිට ප්‍රකාශනයක් ලියන්න පුළුවන් මොකද්ද? ගූර්ණයේ ප්‍රකාශනයක්නේ. ගූර්ණය සමානයි බල ගූර්ණය සමානයි බලය වැඩි කිරීම බලය යොදන ලබන ස්ථානයට අසෞකල ස්ථානයේ සිට පවතින ලම්බක දුර. ගූර්ණය සමානයි මොකටද? බලය වැඩි කිරීම බලය යොදන ලබන ස්ථානයට අසෞකල ස්ථානයේ සිට පවතින ලම්බක දුර. බලය යොදන ස්ථානයට අසෞකල ස්ථානයේ සිට පවතින ලම්බක දුර. හරි. දණ්ඩ තිරස්ස සන්තුලනය වූ අවස්ථාවේදී දණ්ඩ තිරස්ස සන්තුලනය වූ අවස්ථාවේදී ඒ සඳහා තිබිය යුතු අවශ්‍යතාවයක් ලියන්න. දණ්ඩ හරියට තිරස්ස තියෙනවා නම් මොකද වෙන්න ඕන? වාමාවර්ත ගූර්ණය සමානයි දක්ෂිනාවර්ත ගූර්ණය. අපිට දණ්ඩ තිරස්ස තියෙනවා නම් ලියන්න පුළුවන් වාමාවර්ත ගූර්ණය සමානයි දක්ෂිනාවර්ත ගූර්ණය කියලා. වාමාවර්ත ගූර්ණය සමානයි දක්ෂිනාවර්ත ගූර්ණය කියලා ලියන්න පුළුවන්. හරිනේ? වාමාවර්ත ගූර්ණය සමානයි දක්ෂිනාවර්ත ගූර්ණය. මෙහි ශක්තිය අපතේ යන ස්ථාන දෙකක් ලියන්න. ශක්තිය අපතේ යන්න පුළුවන් පුතේ කොයිද මේකේ? ශක්තිය අපතේ යන්න පුළුවන් මේ ඝර්ෂණය නිසා. මෙන්න මේ වගේ මේක වටේ කරකිනකොට ඝර්ෂණය නිසා ශක්තිය අපතේ යන්න පුළුවන්. එහෙනම් x අක්ෂය අසල ශක්තිය අපතේ යන්න පුළුවන් අය මෙන්න මේ b වල කප්පිය අසල ශක්තිය අපතේ යන්න පුළුවන්. ඝර්ෂණයේ විදිහට x ළඟයි b ළඟයි ශක්තිය අපතේ යන්න පුළුවන් ඝර්ෂණයක් විදිහට. එහි සිදුවිය හැකි ශක්ති පරිවර්තනයක්. මොකද්ද ශක්ති පරිවර්තනය? ඒකෙදී ඔය මේ දැන් චලනයක් නෙවෙන්නේ. එහෙනම් චාලක ශක්තිය මොන ශක්තිය බවට පත් වෙනවද? තාප ශක්තිය බවට, ධ්වනි ශක්තිය බවට, ඒ වගේ දේවල් වලට පත් වෙනවා. චාලක ශක්තිය, තාප ශක්තිය, ධ්වනි ශක්තිය වගේ ශක්ති වලට පරිවර්තනය වෙනවා. ඉහත ශක්ති හානිය වැළැක්වීමට උපක්‍රම දෙකක් ලියන්න කියලා කියනවා. අපිට ওই ශක්ති හානිය වළක්වන්න මොකද්ද කරන්න පුළුවන්? ග්‍රීස් යොදන්න පුළුවන්, ලිහිසි තෙල් යොදන්න පුළුවන්, ඒ වගේ දේවල් පුළුවන්. ඝර්ෂණය අවම කරගන්නනේ. ග්‍රීස් යෙදීම, ලිහිසි තෙල් යෙදීම, ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. හරි පුතේ. අපි මෙන්න මේ ප්‍රශ්න ටිකත් පොඩ්ඩක් කරන්න ඕන. මෙන්න මේ ප්‍රශ්නය. ඔය පේපර් එකේම තියෙන මෙන්න මේක. ඒ කියන්නේ අන්තිම ප්‍රශ්නේ B කොට. අන්තිම ප්‍රශ්නේ. ඔව්. අන්තිම ප්‍රශ්නේ. මෙන්න මේක. හොඳ ප්‍රශ්නයක් මෙන්න මේක. ගෙදර නම් කරලා තියාගන්න. දැන් ඔය ප්‍රශ්න පේපර්ස් ටිකක් දැම්මනේ මම. ඒකේ මෙන්න මේ ප්‍රශ්න. දැන් මාක් කරගන්න පොඩ්ඩක්. මෙන්න මේක. ඔය දැන් අපි කතා කරපු පේපර් එකේ මේ අන්තිම ප්‍රශ්නේ. ඊට පස්සේ මෙන්න මේක. භෞතික විද්‍යා ප්‍රශ්නයක් විතර මෙන්න මේක. ඔන්න ඔය ප්‍රශ්න දෙක කරලා තියාගන්න. සහ ওই පේපර්ස් තුනේ තියෙන භෞතික විද්‍යා ප්‍රශ්න ඔක්කොම ටික කරලා තියාගන්න. අපි එතකොට හෙට ඔය මේ ඒ ප්‍රශ්නේ අපි දැන් අද තියරිය පොඩ්ඩක් මතක් කරානේ. ඒ භෞතික විද්‍යා ප්‍රශ්න ටිකයි ප්‍රධාන වශයෙන් මේට රසායන විද්‍යා පාඩම් ටික. ඒ කියන්නේ රසායන විද්‍යා පාඩම් අපිට හම්බ වෙනවා පළවෙනි වාරේ තුන්වෙනි පාඩම. ඊට පස්සේ දෙවෙනි වාරේ මවුල පාඩමයි රසායනික බන්ධන පාඩමයි. පාඩම් තුනක් නේ හම්බ වෙන්නේ. ওই පාඩම් තුන අපි හෙට හොඳට සාකච්ඡා කරලා ඒ පාඩමේ ප්‍රශ්න කීපයකුත් කරලා මෙන්න මේකේ තව ප්‍රශ්න කීපයකුත් සාකච්ඡා කරමු භෞතික විද්‍යා ප්‍රශ්න. ඒතර ඔයාලට හොඳට ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් ওই සම්බන්ධව ප්‍රශ්න කරලා වුණේ පුරුදු වෙන්න ඕන. ওই පේපර්ස් ටිකේ තියෙන ප්‍රශ්න පුළුවන් තරම් කරන්න. ඒතර අපි ඒ ටික සාකච්ඡා කරමු. මම සාකච්ඡා කරේ නැත්තම් මගෙන් මේ ප්‍රශ්නෙට උත්තර ටික අහන්න මම ඔයගේ මාකින් ස්කීම් ටිකත් අන්තිමට දාන්නම්. හෙට දාන්න නෑ. ඔක්කොම දැනට ප්‍රශ්න ටික කරන්න. කරලා ඉවරලා මේ අපි හෙට රසායන විද්‍යා පාඩම් ටික එනම් මතක් කරගමු. සහ භෞතික විද්‍යා ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු. දැන් මම නිකන් මේක කරන්න නැතුව ඉන්න. මොකද ඔයාලා ඔක කරලා try කරලා මම කරපුවම තමයි ඔයාලා පොඩක් ඔලුවට යන්නේ. ඒ නිසා. හරි. එහෙනම් පුතේ අදට අපි මෙතනින් නතර කරමු. හෙටත් එහෙනම් 8ට සම්බන්ධ වෙන්න. හෙට අපි නම් රසායන විද්‍යා පාඩම් ටික සාකච්ඡා කරලා ඉවර කරමු. දැන් අද මතක් වෙන්නේ නැතිනේ ගූර්ණය කියන්නේ මොකද්ද? දිශාව හොයාගන්නේ කොහොමද? නිව්ටන් නියම, ඝර්ෂණය, සරල රේඛයේ චලිතය ඔක්කොම භෞතික විද්‍යා පාඩම් ටික මතක් කරා. හෙට ඔය විදිහට රසායන විද්‍යා පාඩම් ටික මතක් කරලා ප්‍රශ්න ටිකක් කරමු. සාමීක ප්‍රශ්න ටිකක් කරමු. දැන් හෙටත් අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න. ඒ වටිනාකම ඒකේ වැදගත්කම අරගෙන අනිවාර්යෙන් හොඳ ලකුණු 90කට එහා ලකුණක් ටාගට් කරන්න. ඒතර හොඳ ලකුණක නතර වෙයි. හරිද පුතේ? හරි දැන් දවස් ටිකකුත් තියෙනවා පාඩම් කරගන්න පුළුවන්. එහෙනම් මේ විදිහට අපි කරමු. එහෙනම් අදට ක්ලාස් එක නතර කරමු පුතේ. හරි නේද එහෙනම් හෙට හම්බ වෙමු. හරි. එහෙනම් ආයිබෝවන්.